ආයුබෝවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිර්වාණ විශේෂයෙන්ම සරණයි ආයුබෝවන්. ස්තුතිවන්ත වෙනවා අපේ අනුශී ගුණතිලක මහත්මියටත් ඒ වගේ මට මේ සඳහා ආරාධනා කරපු මල්සි මහත්මියටත් මට දවස් කීපයකට කලින් කිව්වා. නමුත් ආයෙ මට ඒක අමතක වෙලා තිබුණා. අද දවල් හදිස්සියෙම ආපහු කතා කරුවේ. මට මතක විදිහට අංක විද්‍යාව සම්බන්ධව මම දේශන දෙකක් කෙරුවා. ඊට පස්සේ මම මේ ඒක බොහොම කලබලෙන් කරපු දේශන දෙකක් මට මතක විදිහට සම්බන්ධ වුණා ඉන්නවද නොවුණා ඉන්නවද කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ මම හිතන්නේ එදා BMICH එකේ කීප දෙනෙක් ඉල්ලීමක් කරුවා ආපහු කරන්න කියලා. එකම දේ කරනකොට ඒක ටිකක් හරි නෑ කියලා හිතුණා. ඉතින් මම හිතුවා ඔය අපේ ගම්පහ වැඩසටහනත් එක්කම මම ඔය ගෲප් එකේ මෙසේජස් ගොඩාක් දැම්මා. ඒ දිනය සාර්ථක වීම සහ අසාර්ථක වීම කියන කාරණා එක්ක අංක විද්‍යාත්මක විග්‍රහයක් මම විඩෙන් විඩ දැම්මා. ඒක සම්බන්ධව යම් පොඩි පැහැදිලි කිරීමක් සහ මේ අංක විද්‍යාව වෙන මම මේ අංක විද්‍යාව කියලා මම මෙතනින් කතා කරමු ලබන්නේ පයිතගරස් අංක විද්‍යාව නෙමෙයි, චෝල්ඩියන් අංක විද්‍යාව. ඒ චෝල්ඩියන් අංක විද්‍යාවේ ඉදිරි පියවරක් විදිහට සම්පූර්ණ ඉවර කරන්න බෑ. තව දවසකට දෙකකට යන්න වෙයි. ඒ ඉදිරි පියවරක් විදිහට ඉතුරු ටික සාකච්ඡා කරන්න තමයි මම අද හිතුවේ. අදත් ඉස්සෙල්ලා දවස් දෙක වගේම කිසිම සූදානමකින් තොරයි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පටන් ගන්න ඉස්සෙල්ලාම පොඩ්ඩක් කතා කරුවොත් හොඳ නැද්ද කියලා හිතුණා. පෙර සඳහන් කරපු දවස් දෙකේ හෝ අලුතෙන් සම්බන්ධ වෙච්ච අය එහෙම ඉන්නවද කියලා කතා කරලා බලමු පොඩ්ඩක්. මම පෙර සම්බන්ධ නම් වෙලා නැහැ. මම අද තමයි මේ දේශන සම්බන්ධ වෙන්නේ. ධම්මික මහත්මයා වෙන්න ඇති නේද? ඔව් ඔව්. මමත් මේ අනුර මහත්මයාගේ දේශනාවකට සම්බන්ධ වෙන්නේ අද තමයි. මමත් අද තමයි අනුර මහත්මයාගේ දේශනාවකට සම්බන්ධ වෙන්නේ. මමත් අද සම්බන්ධ වෙන්නේ මේ යාළුවෙක් තමයි ලින්ක් එක එවලා තිබුණේ. යාළුවෙක් එවලා තිබුණයි කිව්වේ අපේ අනුසිමිස්කි ගෲප් එකේ ඉන්න කෙනෙක්ද? සමුද්‍රිකරණේ පලාපල පන්ති එහෙම? මම ඒක නම් දන්නේ නැහැ සර්. මේ මට දාලා තියෙනවා මම අර ජ්‍යොතිෂ අපිත් එක්ක එකට හිටපු කෙනෙක්. කමන්නේ. අවුලන්නේ. මල්සි මහත්මිය සම්බන්ධලා ඉන්නවද? ඔව් අනුර මහත්මයා. එහෙමද? වැඩි හරියක් ඉන්නේ මේ අලුත් අයද පරණ අයද කියලා දන්නේ නැහැ නේ. මමත් අද දවසේ තමයි ඔබතුමත් එක්ක සම්බන්ධ වුනේ. අද නම් ටිකක් අලුත් අය තමයි කොහොම වගේ ඉන්නේ නේ. පොඩ්ඩක් ඉන්න පරණ අයත් ඉන්නවා නේද? ඔව්. මොකද කරන්න ඕනේ? අද මේ කමන්නේ අනුර මහත්මයා මීට කලින් තව අපේ කද ප්‍රියන්ති ගණගේ මහත්මියත් කතා කරානේ. ඒ නිසා මේ අනුර මහත්මයා කතා කරන්න ආපු දේ කතා කරමු. අන්ඩර්ස් අවසරයි මේ යෝජනා කරන්න කැමති එදා අපි මේ ගම්පහදී පැවැත්වුව අපේ ජ්‍යොතිෂ්‍ය සංගමේ වැඩ මේ කියන්නේ සත්කාර මේ සමුළුව මේ සාර්ථක වෙන්න හේතු වෙච්ච පාදක වෙච්ච හේතු මේ අංක විද්‍යාවෙන් දකින්නේ ඔබතුමා කොහොමද කියලා දැනගන්න කැමතියි. එතනින්ම ආරම්භයක් ගන්න සුදුසු නම් එහෙම කරන්න පුළුවන්. නැත්තම් අලුත් අය ඉන්න නිසා වෙන විදිහක් ඔබතුමා කැමති විදිහට පටන් ගන්නත් පුළුවන්. ඔව්. මෙහෙමයි. මට මතක විදිහට අපි එදා කතා කරුණේ 13 වෙනි දවසක නේද? ඔව් 13 වෙනි දවසක. ඒ කියන්නේ මාර්තු මාසේ 13 වෙනිදා. 13 අපි සාමාන්‍යයෙන් මේ අංක විද්‍යාත්මකව ගත්තාම 1 සිට 9 දක්වා අංකවල බලපෑම අපේ පුද්ගලික ජීවිතයට සහ අපි සමාජමය වශයෙන් කරන කටයුතු වලට මේ අංකවල බලපෑම කොහොමද කියලා අපි
බලපානවා කියලා අපි දැන් සාකච්ඡා කරුවා මේක දවස් දෙකකට විතර දවස් දෙකක් විතර. එතකොට මම මෙතනින් අපේ අංකය කියලා මුලින්ම ගත්තේ ලොකු කතන්දර වලට ගියේ නැහැ. සාමාන්‍යයෙන් අපි ඉපදුන දවසේ අංකය තමයි ගත්තේ. ඉපදුන දවසේ අංකය කියන්නේ අපි හිතමුකෝ ඕනෑම මාසයක එක එහෙම නැත්නම් 10 එහෙම නැත්නම් 19 එහෙම නැත්නම් 28 වගේ වෙලා ඉපදුනොත් අර 1.0යි එන්නේ ආයෙත් එකමයි 19 ගත්තාමත් එන්නේ 9 1යි 10යි ආයෙත් එකමයි 28 ගත්තාම එන්නේ 8යි 2යි 10යි ආයෙත් එකමයි. ඔන්න ඔය පිළිවෙලට තමයි තමන්ගේ උපන් දිනේ එක මම සාකච්ඡා කරුවේ. ඒක අංක 1ට එන එක. තව උදාහරණයක් ගත්තොත් එහෙම අංක 3ට එනවා කිව්වොත් එහෙම අපි 12 කියලා ගත්තොත් 1යි 2යි 3යි. එතකොට අංක 3ට එන දිනයක්. ඒ වගේම අපි හිතමුකෝ තව දවසක් ගත්තොත් එහෙම 21 කියන්නේ 3ට එන දවසක්. ඒ වගේ තමුන්ගේ උපන් දිනේට ආශ්‍රයෙන් ඒ අංකය හදාගන්න පුළුවන් හැමෝටම. ඒක තමයි එදා අපි 13 වෙනිදා ගත්තාම සාමාන්‍යයෙන් 13 කියන එක සලකනවා ඒතරම් හොඳ අංකයක් නෙමෙයි කියන එක. ඔය බටහිර රටවල් වල බොහෝ විට හොටෙල්ස් වල එහෙම 13 කියන අංකයක් නැහැ. 12B කියලා සලකනවා හුඟක් වෙලාවට. ඒ 13 එච්චර නපුරු අංකයක් උනේ අසුබදායි අංකයක් උනේ කොහොමද කියන එක හුඟක් ඉතිහාසයේ ගොඩාක් කෙලවරකට යනවා. අර මොහෙන්දජාරෝ හරප්පා කියන ශිෂ්ටාචාරයේ ඉඳන් එන මේක අතිවිශාල මාතෘකාවක් මේ අංක විද්‍යාව කියන එක. ඒ ශිෂ්ටාචාරයේ ඉඳන් පැවතගෙන එන එකක් තමයි අංක විද්‍යාව. ඉතින් මේ අංක විද්‍යාව ගොඩක් ප්‍රභේද තියෙනවා. හෙළ අංක විද්‍යාවක් තිබිලා තියෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම ලෝක පුරා වැඩියෙන්ම පැතිරුණු පයිතගරස්ගේ අංක විද්‍යාව තියෙනවා. ඒ හීබ්‍රෝවරුන්ගේ තියෙනවා. ඉතින් කොහොම හරි අද විවිධ පරිවර්තනයන් වලට ලක් වෙලා හෙළ අංක විද්‍යාව හොයාගන්න ටිකක් අපහසු තත්යක තියෙනවා. අද ලෝකේ ජනප්‍රියතම අංක විද්‍යාව දෙකක් ලෙස පයිතගරස්ගේ අංක විද්‍යාව සහ චෝල්ඩියන් වරුන්ගේ අංක විද්‍යාව භාවිතා වෙනවා. ඉතින් බහුලව මම හිතන්නේ පයිතගරස්ගේ අංක විද්‍යාව බොහෝ දෙනෙක් අද දන්නවා සහ මේ ඒක බොහෝ පන්තිවල සහ බොහෝ පත්තර සහ වෙබ්සයිට් වල ගොඩක් තියෙනවා. මේ චෝල්ඩියන් අංක විද්‍යාව සම්බන්ධව ටිකක් දැනුම අඩුයි. ඒ කියන්නේ පැතිරිච්ච ප්‍රමාණය අඩුයි. නමුත් මම ප්‍රායෝගිකව මගේ අත්දැකීම මත මේ චෝල්ඩියන් අංක විද්‍යාව මම සලකනවා ඊටාම සූක්ෂමව සහ ඊටාම නිවැරදිව අපිට පලාපල කියන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේක අමුතු අංක විද්‍යාවක් නෙමෙයි. පයිතගරස්ගේම අංක විද්‍යාවේ ඇති වුණු යම් ගැටලුකාරී තැන් එක්ක නැවත පිරිපහතු කිරීමක් කරලා ගත්ත අංක විද්‍යාවක් තමයි චෝල්ඩියන් අංක විද්‍යාව. සහ ඒකම චෝල්ඩියන් වරුන්ගෙන් පැවැත්වගෙන එන්න ක්‍රමවේදයන් එක්ක සකස් කරලා ගත්ත අංක විද්‍යාව. ඉතින් එදා ගම්පහදී සිද්ධ වුණ දේ අංක 13 කියන්නේ අංක 4ට එන දවසක්නේ. එතකොට අංක 4ට එන දවසක් වගේම සිකුරාදා දවසක්. එතකොට සිකුරුගේ දවසකුත් වෙනවා එදාට. එතකොට බටහිර අංක විද්‍යාවේදී 4 අපි සාමාන්‍යයෙන් යුරේනස්ට උපමා කරලා කතා කරනවා. මම දැකලා තියෙනවා සමහර තැන්වල මෙහෙ රටවල් වල රාහුට උපමා කරලා කතා කරනවා. මම ඒ ගැන මොකුත් කියන්නේ නැහැ. මේ එතකොට මේ යුරේනස් කියන එක පැහැදිලිවම ටිකක් ගැටලුකාරී. ඒ කියන්නේ අංක 4දී පිපිරීම්, බාධා කිරීම, ලේ වැගිරීම, කඩාකප්පල් කිරීම නිතරම ඒ කියන්නේ අපි අර කුජ ගැන කතා කරන්නේ. අන්න ඒ වාගේ ටිකක් හැලහැප්පීම්, බාධා කිරීම සහිතව එන එක. එතකොට මුලින්දම මට මතකයි ගිය අවුරුද්දේ පානදුර වැඩසටහනේදීත් බරපතල බාධා කිරීම සිද්ධ වුණා. කඩාකප්පල් වෙන්න ඕන වෙන්න තුන එකක් කඩාකප්පල් වුණා පැහැදිලිවම. මොකද අපි ඒක දෛවෝපගතම අපි දන්නේම නැතුව ගිය අවුරුද්දේත් මාස 13 තමයි අපි කරලා තිබුණේ. එතකොට හැබැයි මේ බාධක මැඩගෙන ඒක සාර්ථක වුණා. ඒක කොහොමද එහෙම වුනේ කියන එක තමයි එදා මම ඔය මගේ ගෲප්ස් වල ගොඩාක් ඒක දැම්මේ.
එතකොට ඔක ඒක දිගින් දිගටම ගියා. මම හිතන අපේ සචිත් එහෙම ඇහුවා කොහොමද උනේ එහෙම කියලා. සමන් ගොඩක් පැහැදිලි කිරීම දැම්මා. දැන් ඒක මට මතකත් නෑ ඒවා. එතකොට එහෙම උනේ කොහොමද? එතකොට අංක 4 කතන්දරෙත් එක්ක එහෙම උනේ කොහොමද? එකක් තමයි අපි මේ කරපුන වැඩසටහන් කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව හුදෙක්ම සත්භාවයෙන් අනිත් මිනිස්සුන්ගේ සෙත සලසන පරමාර්ථයෙන් තමයි අපි මේක කරුවේ. එහෙමනම් අපිට එතෙන්දී ඒ බාධක මැඩගෙන ඒ සත්භාවයෙන් කරපු දෙයට 4 හරස් වෙනම අඩුයි. 4 හරස් උනේ නැහැ එදා. හැබැයි මූලිකවම පටන් ගත්ත දවසේ ඉඳන්ම බාධක තිබුණා. එතකොට මෙතන මම කැමති එතන අර බුදුදහමට උපමා කරලා ඒක පොඩ්ඩක් කතා කරන්න. මොකද්ද? අපේ තියෙනවා නම් උත්සාහය අදිෂ්ඨානය කැපවීම ඒ අනු කටයුතු කිරීම කියන දේ තිබ්බොත් අපිට ඒ අදිෂ්ඨානය ඔස්සේ අපේ අදිෂ්ඨානයට ළඟා වෙන්න පුළුවන්. අපේ පරමාර්ථයට. ඒක තමයි අපේ බුදුන්ගේ දේශනාවත්. එතකොට අනිත් එක තමයි අපි මේ කරන්න යන්නේ සත්භාවයෙන් යන්නේ අපේ ලෞකික ජයග්‍රහණයක් උදෙසා නෙමෙයි. ඔතන තමයි මේක රහස තිබුණේ. ඒ කියන්නේ දැන් අපි කවුරු හරි විශේෂයෙන්ම මේක මම ඔය අවස්ථා දෙකේදීම අපි බොහොම කරට අරගෙන ගම්පහ වැඩසටහනේදීත් බොහොම කරට අරගෙන මට මතකයි සංගමේ සභාපතිනිය දමයන්ති මිස් එතකොට තව කරුණ මිස් ඒ වගේ අපි ඇවිල්ලා ගොඩාක් කැපවීමෙන් ඒක කෙරුවා. මේ අතරතුර මගේ තිබුණා නම් වෙන අරමුණක්. ඒ කියන්නේ මේක කොහොම හරි කරන අතර මට මතකයි අපි හෑන්ඩ් බිල් බෙදන අතරේ මගේ තිබුණා නම් මාව ප්‍රොමෝට් කරගන්න නැත්නම් දමයන්ති මිස්ට තිබුණා නම් දමයන්ති මිස්ව ප්‍රොමෝට් කරගන්න අනුසි මිස්ට මේකට පරිබාහිරව වෙනම අරමුණක් තිබුණා නම් එතකොට අපි වෙනම මේකට හොරෙන් දැන් මම මේකට හොරෙන් වෙනම හෑන්ඩ් බිලක් ගහනවා මගේ සම්බන්ධ දේවල් ගැන අනුසි මිස් වෙනම හොරෙන් එකක් කරනවා එතකොට දමයන්ති මිස් තව එකක් කරනවා එහෙම අපේ ලාභ අරමුණ ප්‍රයෝජනේ තිබිලා අපි වෙනම මේක කරගෙන ගියා නම් අපි එතන ලෞකිකත්වයේ උදෙසා අපි කරන දෙයක් වෙනවා. එහෙමනම් අපිට එදා 13 වෙනිදා අපි කරන්නම බැරි වෙන විදිහට කඩාකප්පවම වෙනව තමයි. හැබැයි මම දැක්කේ නැහැ අපි 4 දෙනාගෙන් එදා කිසිම දෙයක් එහෙම සිද්ධ වුණා. ඒ කියන්නේ මම මේ කියන්නේ ප්‍රචාරණ කටයුතු සිද්ධ කරනවාසේ. අනුසුමිස්ගේ දරුවන් දෙන්නගේ එතකොට දමයන්ති මිස්ගේ තරුණ මිස්ගේ ඒ වගේ කරද්දී අපිට තිබුණේ හුදෙක්ම සත්භාවයෙන් මේ වැඩසටහන අපි කොහොම හරි කරන්න ඕන ගම්පහ. ඒ මිනිස්සු වෙනුවෙන් කියන එක. එතකොට සමහර වෙලාවට ඒදා අපි හෑන්ඩ් බිල් බෙදන අවස්ථාවේදීත් ඔය කණ්ණාඩි සම්බන්ධව හරියට කන්ෆර්ම් වෙලා තිබුණෙත් නෑ. එතකොට ඒ අතරෙත් තමයි අනුසිමිස් මේ ඒව කටයුතු කරමින් කෝඩිනේට් කරමින් එහෙම ගියා. එතකොට අපි අවුවේ වේලෙමින් මේ සමහරට වතුර උග්‍රක්වත් නෑ. එදා අපි කාටවත් දවල්ට කන්න තිබුණේ නැහැ. ඒතර අපි පරමාර්ථයෙන්ම එතකොට අපි ඒ අතරේ අපිට බාධා කිරින් එනවා. මට මතකයි අපි ගම්පහ එතන මුදල් බැඳලා හෝල් එක බුක් කරගන්න ගිය වෙලාවෙදිත් සාමාන්‍ය රාජ්‍ය ආයතනයකට යන කොට මිනිස්සු බොහෝ අසරණ වෙනවා. අපිත් අසරණ වුණා. මොකද එතන ගියාම ඒගොල්ලෝ හිතන්නේ මේ අපි ඒගොල්ලන් හිතන දේවල් අපි දැනගෙන ඉන්න ඕන කියලා. අතන්ට මෙතන්ට යන ඒක සාමාන්‍ය සම්ප්‍රදාය. එතකොට ඒකත් කොහොම හරි අපි විසඳගෙන කොහොම හරි ඒ කෙරුවේ මොකද? ඒ කියන්නේ 4න් අපිට කරන බාධා කිරීම. එහෙම නැත්නම් යුරේනස්ගේ කිරි අපට කරන බාධා කිරීම අපේ උත්සාහයෙන් අපි පරාජය කරා. හරියට අර අපි නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කිරීමේදී අදෘශ්‍යමාන බලවේග වලින් සහ වෙනත් බලවේග වලින් අපේ ගමන වළක්වන්න කරන බාධා කිරීම හමුවේ අපි ඒවා පරාජය කරලා මාරසේනා පරාජය කරලා අපේ අධිෂ්ඨානෙන් අපි කැපවීමෙන් කරනා වගේ අපි 13 4 යුරේනස් අපි පරාජය කරා. ඒ කියන්නේ අපිට ඒ ලෞකිකත්වයෙන් බැහැරව අපි පොදු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා කටයුතු කරන නිසා අපිට ඒ 4 මේ ප්‍රයෝජනවත් වුණා අපිට බාධා කිරීම උන්නේ නැහැ. එතකොට ඔතන තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක උනේ කොහොමද කියලා මම දන්නේ නැහැ ඒක හරියටම මොකද මම දන්නේ නැහැ දමයන්ති මිස්ගේ අංකේ කොහොමද සහ කරුණා මිස්ගේ අංකේ කොහොමද අනුසි මිස්ගේ නම් මට මතකයි යන්තම් එක් අවස්ථාවක කිව්වා 6 කියලා සිකුරුගේ මේ අංකයක් කියන එක.
එතකොට ඒක මේකේ දැන් මට තිබුණා 4ට සම්බන්ධයක්. එතකොට මට 4ට සම්බන්ධයක් තිබුණා නම් එතකොට එතන ගාමක බලවේගය උනේ මම. එහෙනම් සිකුරු දැන් අපි හිතමුකෝ යුදමේ තත්ත්වයක් තුල හෝ මොනා හෝ තත්ත්වයක් තුල පොඩි වලියකදී හරි කවුරු හරි ගහන්න එනවනම් පොඩ්ඩක් දැන් මගේ එකෙක් ඉන්නවා විරුද්ධ පැත්තේ. හැබැයි ඉතින් අපි එතන පොඩ්ඩක් එයාට ගහනවා පොඩ්ඩක් අඩුයි. එයාට පොඩ්ඩක් ගහනවා අඩුයි. අපි හිතමු පොඩි වලියක් තියෙනවා අතර මගේ එද්දී කෑ ගහ ගන්නවා ත්‍රිවිල් කට්ටියකුයි ඔහොම බලද්දී සමහරලාට මගේ මල්ලි කෙනෙක් එහෙම නැත්නම් අයියා කෙනෙක්. එතකොට ඇයි මොකද කියලා අපි සංසිඳන්න ගියාම මේ මගේ එකෙක්. එතකොට පොඩ්ඩක් අපේ ඇදීමක් තියෙනවානේ. ඒක එහෙමනේ. එහෙනම් එතෙන්දී යුරේනස්ගේ බලපෑම සමහර විට ඒක මම දන්නේ හරියට මට තිබුණ බලපෑම අඩු වෙන්න ඇති. යුරේනස්ගේ බලපෑම මට තිබුණ බලපෑම අඩු වෙන්න ඇති. මොකද මට 4ට සම්බන්ධයක් තිබුණ හින්දා. එතකොට ඒ වගේම තමයි ඔය සහ මිනිස්සුන් ආකර්ෂණය කර ගැනීමේ ශක්තියක් මේ තිබුණානේ අපේ අනුශේෂිත. එතකොට ඒ කියන්නේ සිකුරුගේ දවසකනේ අපි ගියේ. එතකොට සිකුරුගේ දවසක සිකුරුගේ කෙනෙක් මහ ජනතාව අතර අත්පත්‍රිකා බෙදනවා. එතකොට සිකුරුගේ දවසේ හැබැයි යුරේනස් ගහන්න බලන් ඉන්නවා. එතකොට යුරේනස් ගහන්න බලන් ඉද්දි අර අනුසිමිස් 6ට සම්බන්ධ සිකුරුගේ එක්කෙනා මිනිස්සුන් අතර කතා කරද්දි මෙහෙට ගහන්න බලන් ඉද්දි එතනට මම සම්බන්ධ වෙනවා. එතකොට මායි අනුසිමිස් අතර තියෙන මේ පොදු අරමුණ උදෙසා යන ගමනේදී අන්න යුරේනස් එතන පොඩ්ඩක් අදිමදි කරනවා. එතකොට ඒ ප්‍රමාදයේ යුරේනස්ට සිද්ධ වුණාම අනුසිමිස්ගේ පැත්තෙන් අනුසිමිස් ඒක කට්ටිය කෝඩිනේට් කරගන්නවා වගේම මගේ පැත්තෙන් මම යුරේනස්වත් මේ මිතුරු කරගෙන ඒ වැඩ ටික කෙරුණා. ඒ උදාහරණ තිබුණා මට මතකයි අනුසිමිස් පසු අවස්ථාව කතා කරනවා අපි ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ගියා පොලිසියට ගියා ගම්පහ පොලිසියට ගියා සෑම අවස්ථාවකම එතෙන්දී ඒ කියන්නේ පොලිසිය හුඟක් අවස්ථාවලදී අපිට යුරේනස්ගේ කතන්දරත් එක්ක කුජගේ කතන්දරත් එක්ක මේ දෙකම මට බලපානවා. එතකොට එතෙන්දී අනුසිමිස් නෙමෙයි එතන මෙයා වුණේ එතන මම මාවටා තමයි එතකොට එතන උනේ. එතකොට අපි පොදු මහ ජනතාව එක්ක කතා කරද්දී අනුසිමිස්. එතකොට අර වගේ තැනකදී මම. එහෙනම් අපි මේ දේවල් එතන හරියට අංක මම මේවා මේ සැලසුම් කරලා මේ කතා නෙමෙයි අනුසිමිස්වත් මාවත් මේවා එදා ඒ දවසේ සිදු වුණ සිදුවීම් පෙළ පසු අවස්ථාවක විග්‍රහයක් තමයි මම මේ කෙරුවේ ඒ ගෲප්ස් වල. දැනුත් කරන්නේ ඒක තමයි. එහෙමනම් අපිට එදා ඒ 13 කියන 4 කියන එක අපිට ලස්සනට කෝඩිනේට් කරගන්න පුළුවන් වුණා. අපට බාධා කිරින් හමුවේ අපේ අරමුණ ජයග්‍රහණය කරගන්න ලැබුණා කියන එකයි. මේ ඔය අංක 4 කතන්දරේ වුණේ. ඉතින් දැන් මෙතන බහුතරයක් මේ ලකල් මහත්තයා කිල්ලි මිටු කරේ බහුතරයක් මෙතන ඉන්නවා මම කිව්වේ මේ මාසිමිස් කිව්වේ විදිහටත් මේ අලුත් අය. එතකොට මට මතකයි මම අංක 1 සිට දවසක් කතා කරුවා අංක 1 සිට 1 2 4 7 කියන අංක දවසක් කතා කරුවා 3 6 9 සහ 5 කියන අංක. එතකොට අපි පිළිවෙලකට කතා කරනවා නම් අපි ඒක වෙනත් දවසක යොදාගත්තත් කමක් නැහැ. නැත්තම් එකම දේ බෝරින් වෙනවද කියන එක මට ගැටලුවක් මේ අවස්ථාවේ. නැත්තම් ආපහු මුල ඉඳලම එක කියන්නේ මේකයි දෙක කියන්නේ ආයෙ ගතු ලාක්ෂණික ගතුගුණ මේකයි එහෙම කියනවද? එහෙම නැත්තම් මෙතන පොඩක් පියවරට ඉස්සරහට තිබිලා යනවද කියන එක පොඩ්ඩක් ආපහු කතා කරගත්තොත් හොඳ නැද්ද කවුරු හරි? මාල්සිමිස් මොකද කියන්නේ? හොඳයිද අහගෙන හිටිය අය ඉදිරියට යනවා නම් හොඳයි කියලා හිතෙනවා. සර් අපේ රෙකෝඩින්ග්ස් තියෙනවානේ YouTube channel එකේ තියෙනවානේ සර් කරපු අර පළවෙනි පාරම නෙවෙයි ඊට පස්සේ කරපු රෙකෝඩින්ග්ස් ඒ වලින් අහන්න පුළුවන් නේද? ඔව් සර්. දවස් 3ක් කෙරුවා මේක පටන් ගත්තේ මන් නේද මුලින්ම දේශන. එතකොට ඒකේ රෙකෝඩින් එකක් තිබුණේ නැහැ. ඔව් මට මතකයි. ඊට පස්සේ දෙවෙනි එකේදී ආපහු මුලින් ඉඳන් එකක් කෙරුවා. එතකොට රෙකෝඩින්ග්ස් දෙකක් ඇති නේ. එහෙම නේද? ඔව් සර්. ඔව් සර් රෙකෝඩින්ග්ස් දෙකක් තියෙනවා. පළවෙනි පාර එක නම් රෙකෝඩ් කරගන්න හම්බුන්නේ අපිට. ඊට පස්සේ දවස් දෙකේ රෙකෝඩින්ග්ස් තියෙනවා.
එහෙම එතකොට නේද එහෙම ලකල් තියෙනවා. මහත්මයා? ඔව් හරි මට මතකයි එහෙම තමයි තිබුණේ. ඔව්. ඔව් මහත්මිය ඔව් එහෙමයි. එහෙමනම් දැන් ඔය අනුසිමිස් එදා මට ඔය මොකක් හරි කියන වෙලාවේදී කිව්වා අනේ මගේ එක බලලා කවුරුවත් කියන්නේ නැහැ කියලා. එතකොට මගේ එක බලලා කියන්නේ නැහැ කියන එක මම එච්චර කැමැත්තක් දැක්ුවේ නැහැ. මේ දැන් එතුමිය අපේ ගෲප් එකේ සභාපතියනේ. එතකොට එයාගේ අංක දාලා ලොකු විග්‍රහයක් කරන්න මම කැමති වුණේ නැහැ. එතකොට ඒකින්ද මේ පොඩි පසුබෑමක් වුණා. ඔය චෝල්ඩියන් අංක එතුමිය මේකේ සම්බන්ධ වෙලා ඉන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ මේ වෙලාවේදී. එයා එතුමියගේ අනුසි ඔය චෝල්ඩියන් අංක විද්‍යාව නෙවෙයි අනුසි කියන අංක ටික ගත්තාම එන්නේ මම මේ ගන්න විදිය පස්සේ කියන්න ඉස්සෙල්ලා පොඩි විග්‍රහයක් කරලා ඉන්න අනුසි කියන එක ගත්තාම එන්නේ අංක 21ට අංක 21ට දැන් මම මේ කතා කරන්නේ මූලාංක ගැන නෙමෙයි 1 ඉඳන් 9 දක්වා වෙන අංක ගැන නෙමෙයි දැන් කතා කරන්නේ 10 සිට යන අංක ගැන තමයි දැන් කතා කරන්නේ ඒක මම මේ පොඩි විග්‍රහය කරලා ඉවරලා කියන්න. මම මේක ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙන ගන්න ඕන ටිකක් දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. අර මෙහෙම තනින් තන කරනකොට පොඩ්ඩක් සමහරුන්ට තේරෙන්නේ නැතු යන ඉඩ තියෙනවා. මේ අනුසි කියන එකේ එන්නේ සංයුක්ත අංක වලින් ගත්තහම අංක 21. එතකොට මේ අංක 21කින් කියන්නේ මොකද්ද කියන එක අපේ කවුද මට දැන් ඒ නම මතක නැහැ මේ චෝල්ඩියන් අංක විද්‍යාවේ සම්බන්ධ වෙන කයිරෝ කියන පුද්ගලයා සඳහන් කරලා තියෙන the crown of the magic කියලා. ඒ කියන්නේ the crown of the magic කියලා කයිරෝ සඳහන් කරන්නේ මොකද්ද crown කියන්නේ? ඔටුන්නනේ. එතකොට magic එන මොකද්ද වෙන්නේ? කියන්නේ අංක 21 කියන්නේ තනිකරම ඔටුන්න කියන්නේ මැජික් එකක ඒ කියන්නේ මැජික් එකක් මිනිස්සු වශීකృత වෙලා බලන් ඉන්නවනේ මේ මොකද්ද කියලා. ඒකක ඔටුනු පලන්තු එක්කෙනා තමයි අංක 21 කියන තමයි කයිරෝ සඳහන් කරන්නේ. එතකොට ඒ වගේම කයිරෝ කියනවා විශ්වය the universe කියන එක නියෝජනය කරලා ලබනවා විශ්වය කියන එක. එතකොට මෙතෙන්දී අංක 21 දී සිද්ධ වෙනවා මොකද්ද? යා ක්‍රමානුකූල ගමනක් යනවා. එතකොට ඒ යන ගමනේදී බොහෝ දේවල් අල්ලනවා විවිධ පැතිකඩයන්. ඒ විවිධ පැතිකඩයන්ගේ ඉහළ යාමක් තියෙනවා. එතකොට පොදු මහ ජනතාවගේ ගෞරවයක් එනවා. ඒ සාර්ථකත්වයක් ලැබෙනවා. ඒ වගේම අදිෂ්ඨානශීලී නිතරම කියන දෙයට වඩා අර අපි O level එලව කරනවට වගේ විද්‍යාවේදී ඉගෙන ගන්නනේ මොකද්ද? පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනයකට. අන්න ඒ ලාක්ෂණික ගතිගුණ තියෙනවා. මේක නිකම්ම කිව්වට පිළිගන්නෙත් නැහැ. ඒ පරීක්ෂණ. අන්න ඒ වගේ ගතිගුණ රාශියකින් හැදි. ඒ කියන්නේ යම් කිසි දෙයක මොකද්ද? විමර්ශනයක් කරලා, ඒ පරීක්ෂණ කළා, ඒක දැකලා, ඒ නිරීක්ෂණය ඊට පස්සේ නිගමනයකට ඇවිල්ලා එනම් මේ වගේ අදිෂ්ඨානයකින් මං යන්න ඕන කියන ඒ හැඟීම අරගෙන ඒකට අනුව කටයුතු කරලා ගෞරවයත් එක්කම ලැබෙන ඉහළ යාම සහ ජයග්‍රහණය. එතකොට මේකට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ ක්‍රමානුකූලව ගත වෙන කාල පරිච්ඡේදයක අවසානයේ ප්‍රතිඵලය ජයග්‍රහණය. එතකොට ඔන්න ඕක තමයි අනුශි කියන මේ නමෙහි පිළිරව් දෙන්නේ. මොකක්ද ඒකට කියන්නේ මට වචනේ හරියට එන්නේ නැහැ. දැන් අපි නිතරම අනුසි කියනවා නම් අපි මොකද්ද ඒකට කියනවානේ සිද්ධි වෙනවා කියලා. ඔය මොකද්ද গুপ্ত විද්‍යාත්මකව අපි කියනනේ මන්ත්‍රවලදී සිද්ධි වෙනවා කියලා. එතකොට නිතරම අනුසි කියනවා නම් අන්න අර මම කියපු ලක්ෂණ ටික ඔය අනුසි ගුණතිලක කියන නාමයේහි නිතරම ගැප් වෙනවා. ඉතින් මං හිතනවා අනිත් අය කොහොමද දන්නේ මම සහ කවුද මටත් වඩා මං හුඟක් වෙලාවට සම්බන්ධතා අඩුයි. මේ මානසි මහත්මිය එහෙම දන්නේ නැතිනේ ඔය කිව්ව ලාක්ෂණික ගතිගුණ අනුසිමිස්ගේ තියෙනවා. එතකොට
ඒ කියන්නේ ඒක එයාට නිතර කතා කරන්න ඕන අනුසි කියලා. මම දන්නේ නැහැ ඒගොල්ලෝ ගෙදර කට්ටිය කොහොමද හස්බන්ඩ් හරි කතා කරන්නේ කොහොමද කියලා. අනුසි කියනවද අනු කියනවද කොහොමද කියන්නේ මම දන්නේ මේ එතකොට එහෙම ගත්තාම ඒ වගේ ලාක්ෂණික ගතිගුණ තියෙනවා. දැන් එතන අපි හිතමුකෝ 90 කියලා කතා කරනවා කියලා. එතකොට 90 කියලා කතා කරනවා ගත්තොත් 12 කියන අංකය තමයි එතකොට එන්නේ. එතකොට ඒ 12 කියන අංකේ අර 21 කියන අංකයට වඩා ටිකක් හොඳ මදි. එතකොට ගැටලුකාරී. ඒ කියන්නේ ප්‍රශ්න. ඒ කියන්නේ අපි හිතමු මේ කවුරු හරි නිතර 90 කියලා කියනවා නම් ඒතර ගැටලු වෙනවා කියන්නේ කරන අරමුණට ටිකක් හැමතිස්සෙම අවිනිශ්චිතභාවය තියෙනවා මානසිකව. මම කොච්චර කැපකිරීම කරනවද? ඇයි මම මේ වැරද්දට යමු කරන්නේ? ඇයි මිනිස්සු මාත් එක්ක මෙහෙම හිතන්නේ? ඔන්න ඔය වගේ කතන්දර ටිකක් ඔය අංක 12 තුල ගැප් වෙනවා. එතකොට එහෙනම් මේ වඩා සුදුසුයි 90 කියලා කතා කරනවට වඩා 90 කියලා කතා කරනවා නම්. ඒක ඉතින් මම දන්නේ අනිත් අය කතා කරන කොහොමද? අපි කතා කරන්නේ 90 කියලානේ. එතකොට ඒක මම හිතනවා වඩාත් මේ සුදුසු වෙයි කියලා. නිවසේ කට්ටිය එහෙම මම දන්නේ මොනවා කියලා කතා කරනවද කියලා. සමහර තියෙන අපේ නම් වලට ආවේනිකු නම්. ඒ කියන්නේ අපේ නම වෙන එකක් මිනිස්සු කතා කරන්නේ වෙන එකක්. ඔය මට එහෙම බොහෝ දලාට මුණ ගැසිලා තියෙන සුදු කියලා කට්ටිය. ඒ සුදු කියන නමත් බොහොම හොඳ නමක්. ඒ කියන්නේ ඒක නිතර පුනරුච්චාරණය වෙනවා කියන්නේ හොඳ නමක්. එතකොට දැන් මේ පොඩි ගැටලුවක් එනවා. දැන් මේ කොහොමද මම මේවා කියන්නේ කියලා. මොකද මම මේක කොටසක් මගහැරලානේ කියන්නේ. 10න් කියවන දේ, 11න් කියවන දේ, 12න් කියවන දේ ගැන මම එහෙම දැන් කිව්වේ නැහැ. ඉතින් එතකොට ඒකට පොඩි සටහනක් දාගන්න වෙනවා එහෙම කිව්වොත් එහෙම. එතකොට දැන් ඔතන මගේ නම ගැනත් පොඩ්ඩක් කතා කරුවොත් අනුර කියලා ගත්තොත් එහෙම අර අනුසී කියන නමට වඩා අනුර කියන නම එතරම් සුදුසු නැහැ. එතකොට එන්නේ අංක 15ට. ඒ 15 ඒ කියන්නේ අරතරන් ඉහළ යාමක් එහෙම නැත්තම් මුකුත් එහෙම ඒ කියන්නේ ලොකු වශයෙන් ඉහළ යාමක් සහ මිනිස්සු අතර ප්‍රසාදයක් ඒ වගේ ලබා ගැනීමක් ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ গুপ্ত ශාස්ත්‍ර කෙරෙහි බලපෑමක් එතනදී එන්නේ නැහැ මේ අනුර කියන නමත් එක්ක. ඒ කියන්නේ අපි හිතමුකෝ ජෝතිෂානුකූලව ගත්තත් අයන්න කියන්නේ පාපාක්ෂරයක් කියලා සැලකනවා. එතකොට අනුර කියලා නම් දාන්න හොඳ නැහැ කියලා කියන මම දන්නේ නැහැ ඒක කොහොම වුණාද කියලා. අපිට නම් දාලා තියෙන්නේ එහෙම මුකුත් සොයා බැලීමකින් තොරව මගේ මව් ඉන්න අවස්ථාවේදී මම ඒක අහලා බලලා දැනගෙන තියෙනවා. එතකොට කොහොමද මම මේ গুপ্ত ශාස්ත්‍ර පැත්තට යොමු වුනේ? මේක গুপ্ত ශාස්ත්‍ර පැත්තට යොමු වෙන එහෙම අංකයක් නෙමෙයි. ඒ කියන්නේ গুপ্ত ශාස්ත්‍ර වලට සහ අභිරහස් කටයුතු වලට, গুপ্ত විද්‍යාත්මක කටයුතු වලට එහෙම සම්බන්ධයක් නැති එකක්. එතකොට කොහොමද එහෙමනම් එහෙම වුනේ? එහෙම වුනේ මගේ උපන් දිනේ අංකයත් එක්ක අංක 4ට තියෙන බලපෑමත් එක්ක. එතකොට මේ අංක 4ට තියෙන බලපෑම අතිශය මේ සංවේදී සහ গুপ্ত විද්‍යාත්මකයි. තව විශේෂ දෙයක් මට මතක නැති වුණා එදා ගම්පහ ආවායගේ. එතන අත් බලනකොට බොහෝ අය එදා ආවේ අංක 1ට සහ 4ට සම්බන්ධ අය. ඒ දවස්වල එහෙම වෙනවා. මම දන්නේ නැහැ ඒක කොහොම වෙනවද කියලා. කයිරෝත් කියනවා ඒක කොහොම වෙනවද කියන්නේ දන්නේ නැහැ කියලා. ඒක දෛවෝපගතයි. අංක 13ට ආපු දවසක, එහෙම නැත්නම් අංක 4ට ආපු දවසක, එහෙම නැත්නම් අංක 8ට ආපු දවසක බහුතරයක් එන්නේ මට නම් එදා බහුතරයක් කිව්වට වඩා 99.9%ක්ම වගේ ආවේ අංක 4ට සම්බන්ධකම් තියෙන අය. අංක 4ට 1ට. එතකොට ඒගොල්ලන්ගේ බොහෝ විට මම දැක්ක ප්‍රධාන ලක්ෂණයක් තමයි දෛව රේඛාව සහ ජීවන රේඛාව මේ වැලමිට ප්‍රදේශයෙන් එකිනෙක ඈත් වී පිහිටීම. මම දැක්කේ නෑ මට මතක විදිහට කිසිම කෙනෙක්ගේ මම දැක්කේ නෑ ඒ දෙක එකිනෙක බැඳී තිබෙන අතක් මුණ ගැසුණා. ඒ කියන්නේ මේ දවසේ ඒක මම යන හැම වැඩසටහනකදී මම දකිනවා. මම ඔය සුභසිත පත්‍රයේ වැඩසටහන් වලට එනකොට මේ දකිනවා මම ඒක. ඒ කියන්නේ
ඒ දෛවෝපගතවම ඒ එන කට්ටිය. හැබැයි මේ කට්ටිය හරි සංවේදී. ටිකක් හැබැයි ප්‍රකෝප ගන්නවා. මේ අංක 1 4 කට්ටිය ප්‍රකෝප ගන්නවා ශනේකින්. හැබැයි හරිම සංවේදී අසාධාරණට විරුද්ධ වෙලා තමයි ඒගොල්ලෝ ඒ විදිහට කටයුතු කරන්නේ. ඒකම කවුරුත් නොසිතපු ඒගොල්ලන්ගේ වටේ තියෙනවා গুপ্ত බලපෑමක්. සමහරලාට වරම් ශක්තියක්. සමහරලාට ඒක කියන්නේ නැහැ ඒගොල්ලෝ. සමහරලාට ඒගොල්ලන්ට ඒක කියන්න තේරෙන්නේ නැහැ. සමහරලාට ඒගොල්ලෝ එකෙන් ප්‍රයෝජන ගන්න අන් අයට කියන්නේ. එතකොට ඒගොල්ලන්ගෙන් අහලා බලපුවාම 99න් බේරුණ අවස්ථා තියෙනවද කියලා අහපුවාම ඔව් තියෙනවා. කවුරු හරි ජීවිතේ බේරලා තියෙනවා. මේ පැත්තෙන් බස් එකක් ආවා, මේ පැත්තෙන් බයික් එකක් ආවා, මම මැද්දෙන් පයින් ගියා, බේරුණේ කොහොමද කියලා හිතා ගන්නවත් අමාරුයි කියලා. අනිවාර්යෙන් එහෙම වුණා නම් මැරෙනවා. එහෙම තමයි කියන්නේ. මම ඒ උදාහරණ කියන්නේ මේ එහෙම තිබුණා. එතකොට මම එදා හොඳටම දැක්ක දේ තමයි ඔක පානදුරේදිත් සිද්ධ වුණා. එතකොට පානදුරේදිත් සිද්ධ වුණා හරියටම මට හොඳටම මතකයි ඒ දවස්වල ආවේ ওই වගේ පුද්ගලයෝ. එතකොට මේ ඒ දැක්ක දේ තමයි එහෙම සිද්ධ වුණේ. එතකොට ඒ දිනය ඔය අංක 3න් 6න් 9න් ඉපදුන අයට ඒ කියන්නේ මම කියන්නේ මේ ඔතන අපි කියන පර්සනල් නම්බර් කියලා කියනවා. මම ওই අවසාන අංක දෙකට පුද්ගලික අංකය කියනවා. සමහර අය මම හිතන්නේ ජම්මාංකය කියලා කියනවා. සමහර කට්ටිය ජම්මාංකය කියලා වෙන එකක් හඳුන්වනවා. ඒකින්ද මම කියන්නේ මේ අපි ඕනෑම මාසෙක ඉපදුන අවසාන අංකය 28 නම් 10 අන්තිමට 1 ඒ විදිහට. 12 නම් අංක 3 ඒකටයි. ඉතින් විවිධ නම් භාවිතා කරනවා. මම පාවිච්චි කරන්නේ පර්සනල් නම්බර් එක කියලා. එහෙම නැත්නම් පුද්ගලික අංකය කියලා. එතකොට එහෙම අර 3 6 9 කියන අයට එදා හිතනවා යම් මට්ටමකට ඒගොල්ලෝ එතන සාපේක්ෂව ඒ කියන්නේ අංක 1 සහ 4න් ඉපදුන අයට වඩා යම් මට්ටමකින් ජනප්‍රියතාවය යම් මට්ටමකින් අඩු වෙනවා. හැබැයි එතන සිකුරුගේ ප්‍රබලතාවයක් තිබුණා නම් අන්න ඒ මට්ටම අර මං කිව්ව තරම් වෙන්නේ නැහැ. මොකද එතන දවස් සිකුරාදනේ. දවස් සිකුරාදින්ද අර මං කිව්ව මට්ටමකින් වෙන්නේ නැහැ. මේකට ගැඹුරුයි මේක මේ කෙටියෙන් කියන්නේ පැයක තුල ඉවර කරන්න ඕනේ හින්දා. එහෙම මට්ටමක් තමයි එදා සිද්ධ වුණේ ගම්පහ වැඩසටහනේදී. ඉතින් දැන් ඔය අපි කවුද අපේ සංගමේ දැන් මේ මාසේ කිරිබත් දන්සලක් දෙන්න තීරණය කරලා තියෙනවානේ. එතකොට මේ මාසේ කිරිබත් දන්සලක් දෙන්න තීරණය කරලා තියෙනකොට ඔය දින පිළිබඳ ප්‍රශ්නයක් ආවා. එතකොට මම දැම්ම ගෲප් එකට 15 16 17 18 වගේ දවස් ටිකක් ඒ හොඳයි කියලා. ඒක මම අංක විද්‍යාත්මක මුකුත් බැලුවේ නැහැ. මම බැලුවේ අර වෙසක් පොයයි ඊළඟට තියෙන පොසොන් පොයයි අතරමැද දවසක්. අපිට වෙසක් වලට ඉහ ගහන්නත් බෑ. පොසොන් වලට ඉහ ගහන්නත් බෑ. එතකොට ඔය දෙක අතරමැද තියෙන දවස් ටිකක් තමයි මම 15 16 දැක්කේ. මම එතකොට ඒක සිකුරාදාද බ්‍රහස්පතින්දද කියන එක බැලුවේ නැහැ. එතකොට ඊට පස්සේ අපේ කවුරු හරි මම හිතන්නේ දමයන්ති විශ්මාල්සා අපේ අනුසි මිස්සේම මේ කියුණා මටම ඒක තීරණය කරන්න කියලා. අනේ එතකොට මම බැලුවා කැලෙන්ඩරේ පෙරලා මේ වගේ වැඩකට හොඳ වෙන්නේ බොහෝ විට සෙනසුරාදා දවසක්. යථාර්ථය අවබෝධ කරන දවසක් අංක 8ය. එතකොට යෙදෙනවා සෙනසුරුට ශනිගේ දවසක්. එනම් ප්‍රඥාව අවදි කරනවා. එතකොට ඒ වගේම අංක විද්‍යාත්මකව ගත්තහම අංක 16 කියන්නේ මොකද්ද 6යි 1යි 7යි බොහොම වැදගත් අංක විද්‍යාත්මකව 16 කියන එක 17ට එන එක. එතකොට ඒ විදිහට ගත්තහම අංක 16 යෙදුණා. ඊට පස්සේ කවුරු හරි කිව්ව එකපාරක් හරි පොඩි වැරදීමක් හරි වෙලා කියුණා. මම හිතන්නේ දමයන්ති විස්තර අපේ අනුසි විස්තර මන්ද 17 දවසක්. එතකොට 17 අංක 8කට එන දවසක්. ඒක හොඳයි නරකක් නැහැ. මේ නමුත් අපේ අර නිවාඩු ප්‍රශ්නෙත් එක්ක සහ ඔක බහුතරයක් වෙන්නේ සෙනසුරාදා දවස්වල හින්දා සෙනසුරාදා එතනත් හොඳයි. අපි මේ සත්භාවයෙන් කරන්නේ ප්‍රඥාව අවදි කරන මිනිසුන්ට සිල් සමාදන් වෙන මිනිස්සුන්ට අනුරාධපුරේ වඳින්න දෙන මිනිස්සුන්ට වෙහෙස නිවා ගන්න අපි දෙන උත්තුම කාර්යයක්. එතකොට එහෙමනම් අංක 7ත් අංක විද්‍යාත්මකව ගත්තහම අංක 7 6යි 1යි 7 කියන්නේ ආධ්‍යාත්මික අංකයක්. ආධ්‍යාත්මික අංකයක් අංක 7
කලබලයක් නැහැ. කලබලයක් නැහැ. නෙප්චූන් නියෝජනය කරනවා. කලබලයක් නැති බොහොම ප්‍රඥාවෙන් දේශ බලන අංකයක් වෙනවා. ඒකින්ද ඒ අංක 16 හොඳයි කියන එක පසුව අපි තීරණය කළා. මම්ම දැම්ම ගෲප් එකට එහෙමනම් 16 සෙනසුරාදා ගමු කියන එක. එතකොට එතෙන්දි බලපුවම අංක 7ත් හොඳයි, අංක 16ත් හොඳයි, සිකුරාදාත් හොඳයි. මම හිතනවා අපි අර ගිය අවුරුද්දේ මාර්තු 13 මේ අවුරුද්දේ මාර්තු 13 කියන්නේ ගිය අවුරුද්දේ පානදුරේ මේ අවුරුද්දේ ගම්පහ කරනපු වැඩසටහන් වලදී සිද්ධ වුණ අතිවිශාල බාධා කිරීම සහ කඩාකප්පල් කිරීම කිසිවක් සිදු නොවි බොහෝ පිරිසකගේ සාදු නමස්කාරයෙන් ඔය අපිට මේ 16 වැඩසටහන අතිසාර්ථක අන්දමින් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි මගේ අංක විද්‍යාත්මක විග්‍රහය. එතෙන්දී තව තියෙනවා ගොඩක්. ඉතින් ඔක කියන්න ගියොත් එහෙම කාලය ගත වෙනවා. ඉතින් මේ පොඩි සටහනක් දාගමුද මේක ඉදිරියට ගෙන යනවා නම්. මොකද මල්සිමිස් කියන්නේ? කවුත් ඉන්නවද? මොකද මම අංක 1 සිට 9 දක්වා ටික දැන් කතා කරන්නේ නැතුව නැවත පසු අවස්ථාවක කතා කරමු. අංක 10 සිට කතන්දර ටික කියන්නද? එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුරු වලට කයිරෝ දීලා තියෙන අංක ටික කියන්නද? දැන් ඔය අනුසි කියන නම ගත්තේ කොහොමද? අංක 21ට. එහෙම නැත්නම් අනුර කියන එක අංක 15ට ගත්තේ කොහොමද? එහෙනම් එතකොට අපිට මේ දෙකම කතා කරන්න වෙනවා. ඉංග්‍රීසි අක්ෂර වලට කයිරෝ දීලා තියෙන අංක මොනවද? ඊට පස්සේ මේ සංයුක්ත අංක වලින් කියවෙන කතන්දර ටික. දවස් දෙක තුනකින්වත් කරලා කියන්න ටිකක් අමාරුයි. ක්‍රමික වැඩසටහනක් යනවා නම් හොඳයි. ලියා ගන්න පුළුවන් අය ඉන්නවා නම් ලියා ගත්තත් කමක් නැහැ. කයිරෝගේ එතෙන් සිට ටික. ඒ කියන්නේ දැනට මම මේක පැහැදිලි කරන්න දැනට ගිහිල්ලා තියෙනවා විනාඩි 35ක් 40ක් විතර. අංක 10 කියන්නේ මොකක්ද කියලා ඕන්න පොඩ්ඩක් අපි ලියාගමු. සටහන් කරගමු කටසටහනක. මම හිතන්නේ අර මුලිනුත් කවුරු හරි ලියා ගන්න තිබුණා අංක 1 කියන්නේ මොකක්ද කියලා, 2 කියන්නේ ඒ වගේ නම වෙන එකක්. අංක 10 කියන්නේ සාමාන්‍යයෙන් කයිරෝ සඳහන් කරනවා වාසනා චක්‍රය කියලා. wheel of the fortune කියලා තමයි කයිරෝ කියන්නේ ඒක. wheel of the fortune කියන්නේ වාසනාවේ අංකය කියලා තමයි 10 සඳහන් කරන්නේ. මෙතෙන්දි මම 10 කියන්නේ 1 සහ බිංදුව එකතු කරලා ආයි නැවත 1 එනවා කියන එක නෙමෙයි. මෙතන සංයුක්තාංක ගැන තව විග්‍රහයක් තියෙනවා. අරවා මූලාංක. එහෙනම් මේ දැන් මෙතෙන් සිට කතා කරන්න උත්සාහ කරන්නේ සංයුක්තාංක ගැන. එහෙනම් සංයුක්තාංක වලින් අපිට මුලින්ම මුණ ගැහෙන්නේ අංක 10. අංක 10 කියන්නේ වාසනාවේ අංකය කියලා තමයි සැලකන්නේ. ඒකත් අපිට කියන්න පුළුවන් ගෞරවණීයයි, විශ්වාසවන්තයි, ආත්ම විශ්වාසය තියෙනවා අංක 10 පුද්ගලයන්ගේ ලියා ගන්න. ගෞරවණීයයි, විශ්වාසවන්තයි, ආත්ම විශ්වාසය තියෙනවා අන්නේ පුද්ගලයන්ගේ අංක 10. ඊට පස්සේ ජීවිතේ හොඳ නැගීමක් තියෙනවා. ප්‍රසිද්ධියටපත් වෙනවා. ඒ වගේම පොඩ්ඩක් ඕක අනිත් පැත්තට ගියොත් එහෙම ඒ ප්‍රසිද්ධිය වැටීමකටත් බලපානවා. අපේ ජීවිතවල නැගීම් සහ වැටීම් කියන දෙකම තියෙනවා. එතකොට අපි මේක උපේක්ෂා සහගතව විඳදරා ගන්න ඕන සහ ඒක රිකවර් කරගන්නේ කොහොමද කියන එක දැනගන්න පුළුවන් වෙනවා. සමහර චරිත තියෙනවා ජීවිතේ නැගී සිටපුවාම ඒක ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම සමහර චරිත තියෙනවා වැටුනහම ඒක ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඒක රහසක් විදිහට තියෙනවා. හැබැයි මේ අංක 10 පුද්ගලයන්ගේ නැගීම් සහ වැටීම් දෙකම ප්‍රසිද්ධියටපත් වෙනවා. එතකොට මිනිස්සු සමහරලාට අනිසි කතක් කියනවා. එතකොට හැබැයි මේ අංක 10 පුද්ගලයා අනිත් පැත්තට ගත්තත් ඒ කියන්නේ මුලින් කතා කරපු විදිහට ගත්තත් අංක 1 නියෝජනය කරන හින්දා එහෙම ලේසියෙන් වටන්නත් බෑ. සසරේ දෛවෝපගත සිද්ධීන් නිසා අපි කරපු යම් යම් අකුසල කර්ම ඉස්මතු වෙලා යම් යම් මට්ටම් වලින් වැටෙන්න උත්සාහ කරොත් ඒක වෙනවා. නමුත් හැබැයි එයාට ඒක උපේක්ෂා සහගතව විඳදරා ගන්න පුළුවන්. ඉතින් අපි ඕක අංක 10 වාසනාවන්ත අංකයක් කියලා සලකන්න පුළුවන්. ඒ වාසනාව ඒ වගේම අර කිව්වා වගේ ඒක කල්පනා කරලා උපේක්ෂා සහගතව විඳදරාගෙන අවබෝධ කරගෙන ඉදිරියට යෑමේ
ගතිගුණත් එක්කම අංක 10 පුද්ගලයෙක් සාර්ථකත්වයේ කරා ගමන් කරනවා කියන එක කියන්න පුළුවන් අංක 10යි. මේ චෝල්ඩියන් අංක විද්‍යාවේ අංක 10 ගැන තමයි කතා කරුවේ. අවුරුදු මොකුත් කිව්වේ නැහැ. එහෙමනම් ඒක සටහනක් කරගත්තා නම් මම අංක 11ට යන්නම්. මේ අර අංක 10 වගේ සුභ අංකයක් නම් නෙමෙයි අංක 11 කියන්නේ. අංක 11 කියන්නේ සුභ අංකයක් නම් නෙමෙයි. එතන තියෙනවා පොඩ්ඩක් සැඟවුණු දෙයක්. අනිත් අයගේ වංචාවකට බොහෝ විට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන්නේ අපි ගොනාට අන්දලා අපේ මුදලක් කඩාගත්තා කියලා මොකක් හරි කියනවා නේ මෙහෙමයි දැන් මං ගාවට කවුරු හරි ආවොත් කියනවා අනේ අඬ මහත්තයා මෙහෙම මල්ලිය පොලිසියෙන් අල්ලන් ගියා මෙහෙම වයිට් heart attack පුළුවන් නම් මට මේ වෙලාවේ ලක්ෂ 2ක් විතර දෙන්න මම පස්සේ දෙන්නම් කියලා ජීවිතේට හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ මම බොහෝ වෙලාවට අංක 11 නම් එතකොට ජීවිතේට ආපහු හම්බෙන්නේ නැහැ. ඒකත් අපි මේ අතෙන් බලන්න පුළුවන් මෙතන ඒ අතෙන් එතකොට ඒක දෙන්න හොඳ නැහැ. ඊට පස්සේ අපි යන්න ඕනේ යාගේ පස්සෙන් ඒ සල්ලි ටික ඉල්ල ගන්න. අන්න ඒ කියන්නේ අංක 11 තරම් සුදුසු වෙන්නේ නැහැ গুপ্ত විද්‍යාව සම්බන්ධ කටයුතු කරන අපි වගේ අය ඔබ වගේ අපි වගේ අයට. එහෙනම් ඒකේ තියෙනවා අපිට සැඟවුණු කරදර ගොඩක් අපේ කරමත පැටවෙන ලක්ෂණ වගේක් තියෙනවා අංක 11. අපි ඒගොල්ලන්ට මේ රැවටෙන්නට පුළුවන්. අන්න එහෙම ගතයක් තියෙනවා අංක 11. ඒ වගේම තමයි අර මං කිව්ව ඉස්සෙල්ලා උදාහරණය වගේම අපි සල්ලි ඉල්ලන්න ගියොත් අන්තිමේට ඒක බහින් බස් වෙලා ඒ මිනිස්සු අන්තිමේට අපිට තර්ජනයක් වෙනවා. අපිට තර්ජනය කරනවා. අන්න එහෙම තත්ත්වයක් උදා වෙන්නට පුළුවන්. ඒ කියන්නේ මගේ මුදල ගත්තේ එතන උදාහරණයක් විදියට එහෙම නැත්නම් සමස්තයක් වශයෙන් සාරාංශයක් වශයෙන් කියනවා නම් අංක 11 කියන්නේ අපිට මේ গুপ্ত විද්‍යාධාරණයට තරම් හොඳ අංකයක් නෙමෙයි අසුභ අංකයක්. සමහර අපි රැවටීමට භාජනය වෙන්න පුළුවන්. අනිත් එක අන්නයගෙන් අපිට තර්ජන එල්ල වෙන්නට පුළුවන්. ඕක තමයි මේ අංක 11 කතන්දරේ. ඊට පස්සේ මම වේගෙන් කියන් ගියාද මන්ද අංක 12ට ගියොත් එහෙම චෝල්ඩියන් අංක විද්‍යාවේ අංක 12. එතෙන්දී අපිට කියන්නේ 12 කියන්නේ මානසික වශයෙන් අවිනිශ්චිත භාවයකට ලක් වෙනවයි කියන කතන්දරයක් තමයි කියන්නේ. කියන්නේ අපේ මයින්ඩ් එක අපි මානසික වශයෙන් පොඩ්ඩක් අවුල් වෙනවා. ඒකෙන් අපි කල්පනා කරනවා වේදනාවකටපත් වෙනවා. අපි කොච්චර කැපකිරීම මේ කරත් ඒක නිතරම අර උත්සාහය තරමට ප්‍රතිඵලයක් නැහැ කියන්නේ. ඒක නිකන් පොඩ්ඩක් කැපකිරීම කරත් අවිනිශ්චිත භාවයකට නිතරම අපි ගොදුරු වෙනවා කියන එක තමයි. ඒ කියන්නේ අනිත් අයගේ උපක්‍රම වලට අනිත් අය ගන්න ප්ලෑන් වලට අපි ගොදුරු වෙනවා. අන්න එහෙම ලක්ෂණයක් තමයි අංක 12 කියලා කියන්නේ. එතකොට මේ අංක 12 කියන්නේ මේ සංයුක්තාංක ගැන කතා කරද්දී මෙතන ඇත්තටම මේ අංක 1යි 2යි 3යි කියන එකට වඩා ඒ කියන්නේ තුනේ ප්‍රතිඵලය කතා කරනවට වඩා එතෙන්දී සංයුක්ත වෙලා තියෙන අංක 1 සහ 2 12. ඒ දෙක සංයුක්ත වීම තමයි කතා කරන්නේ. මේ සංයුක්තාංක වල විශාල গুপ্ত බලපෑම් තියෙන අපි අර කිව්ව විදිහට ටෙකින් ටික හැමින් කතා කරගෙන යමු. ඔක තමයි අංක 12 කතන්දරය. දැනට මම මේ වේගෙන් කියාගෙන ගියේ අංක 5ක්වත් කියන්න බලාගෙනයි. මේ ඒකයි. එතකොට දැන් අපි ජනප්‍රියම අංකය තමයි මොකද්ද? ඔය නිතරම කතා කරන අංක 13 ඊළඟට. ඒ අංක 13 කියන එක අපි මේ හිතන තරම් අපි බය කරලා තියෙන තරම් බය අංකයක් නෙමෙයි. අපි කියන්නේ ඒ තරම් අවාසනාවන්ත අංකයක් නෙමෙයි. ඒක හොඳට දැනගන්න. ඇයි 13 එහෙම උනේ කියන එක ඒක බටහිර අංක විද්‍යාවත් එක්ක එන කතන්දරයක්. ඊට පස්සේ නිවැරදිව අපි මේ අංක 13 හඳුනාගත්තොත් ඒක ලොකු කරදරයක් වෙන්නේ නැහැ. ඒකින්ද සාමාන්‍යයෙන් අංක 13 අර යුරේනස්ගේ බලපෑමයි අපි සත්භාවයෙන් කටයුතු කිරීමයි එකට යන එකක් හින්දා 13ට ලොකු බලපෑමක් කරන්නට
බෑ විශේෂයෙන්ම මේ අංක 1 සහ අංක 4න් ඉපදුන පුද්ගලයන්ට. මේ ඒකින්ද අර අංක 11 සහ 12 කියන සංයුක්තාංකයට වන කතන්දර වලට වඩා අපි අංක 13ට එච්චර බය වෙන්නට ඕනේ නැහැ. ඉතින් මොකද මේ අංක 13 එක කතන්දරයක් තියෙනවා බලය සංකේතවත් වෙනවයි කියන එක. බලය සංකේතවත් වෙනවා. එතකොට මේ බලය උපරිම ස්ථානයකට ගිහිල්ලා කොයි හරි අවස්ථාවක සංවිධානයක ත්‍රස්තවාදී සංවිධානයක එහෙම නැත්නම් වෙනත් සුබසාධක සංගමයක වෙන සුළු දෙයකදී හරි ඒක හොඳට බලය අභිබවා ගිහිල්ලා සාමාන්‍ය බලයේ උපරිම තලයකට ආපුහම වෙන්නේ මොකද්ද? විනාශය. කොයි හරි වෙලාවක පුපුරා යනවා. අන්නේ පුපුරා යාම එතෙන්දී යුරේනස් නොපැකිලව ඉදිරිපත් වෙනවා ඒ පුපුරා යාමට. එහෙනම් අංක 13 ගැන තියෙද්දි සම්බන්ධ වෙද්දි අපි මොකද්ද කරන්න ඕනේ? හොඳට සෝදිසියෙන් අපි ඉන්නට ඕනේ. ඔන්න ඔය සෝදිසියෙන් අපි හිටියොත් තමයි අපිට අංක 13 වලට වෙන්නේ. මම හිතනවා අදට දැන් ඔය ප්‍රමාණය ඇති කියලා. මොකද තව ටිකක් දැන් මේ අංක 10 12 1 2 ගැන කතා කරනකොට මම භෞතික අවස්ථා දෙකදීම කිව්වා මම හිතන්නේ මේ නම් වලට එන්නේ කොහොමද කියලා. ඒ ටික හැම අවස්ථාවකම කියවුනේ නැහැ. ඒ ටික හැම අවස්ථාවකදීම කියවුනේ නැහැ. අපිට මේ දැන් මම නම් දෙකක් මෙතෙන්දී කතා කරුවානේ මොකද්ද අනුසි සහ මේ අනුර කියන මේ අංක දෙකක් ගැන. එතකොට එහෙමනම් අපි දැනගන්න ඕනේ මේ ඒවට කියන නම් වලට එන අකුරු ටික කාලය ප්‍රමාණවත්ද කියන එක මට ටිකක් හොයාගන්න අමාරුයි මේ අවස්ථාවේදී. ඒක කියන්න ගියොත් එහෙම කවුරු හරි එහෙම මොකක් හරි තියනවද එහෙම සර් තව විනාඩි 10ක් විතර වගේ අරගන්න පුළුවන්. 10 එහෙමද? 15ක්. ඔව්. හරි. එහෙමනම් අපි ඒ ගැනත් කරන්න පුළුවන් නම් අපි කතා කරමු. ඒක ගැටලුවක් නෑ. ඒ ඊට කලින් මට කියන්න කාගෙද ප්‍රශ්න මොන හරි අහන්න තියෙනවද? මේ සම්බන්ධව? සර් මේ මගේ නමට ගැලපෙන මේ කියන්නේ මගේ නමට එන අංකය කොහොමද හොයාගන්න කියලා ඇහුවොත් එහෙම ඒ කියන්නේ දැන් ඒක ඉංග්‍රීසි අකුරින් සර් ලියන්නේ නේද? LAKAL ද? ඔව්. වැඩි හරියක් කට්ටිය කතා කරන්නේ ලකල් කියලාද? ඔව්. එතකොට 3යි 6යි 9යි 10යි. ඔය ලකල්ට එන්නේ අංක 10. එතකොට මම අංක 10 එන කතන්දර ටික මුලින්ම කිව්වා. වාසනාවේ අංකය කියලා. වාසනා චක්‍රයේ අංකය. ගෞරවනීය චරිතයක් වෙනවා. විශ්වාසය සහ ආත්ම විශ්වාසය ප්‍රබල ලෙසම ගෙනියනවා. මම හිතන්නේ ලකල් මහත්තයාට ආත්ම විශ්වාසය ඔක්කොටම වඩා තියෙනවා. ඒ වගේම ජීවිතේ යම් යම් අවස්ථාවල කඩා වැටිලා ඇත්තේ කඩා වැටිච්ච අවස්ථාවන්ට වඩා නැගී සිටින අවස්ථා වැඩි වෙන්න ඇති. මම දන්නේ හරියට පෞද්ගලික චරිතය. ඒ කියන්නේ ආත්ම විශ්වාසය වාසනාවේ චක්‍රයයි ওই දෙක තමයි ඔයාගේ ජීවිතේ කරකෙන්නේ. ලකල් කියන කියන්නේ ඔතන වෙන්නේ වැඩි හරියක් කතා කරන නම. ඒ කියන්නේ කට්ටිය කතා කරන නම. ඒකයි මම මේ කිව්වේ. අර ඒකයි මම අර ඉස්සෙල්ලා අනුසි කියන නම දෙආකාරයකට විග්‍රහ කරේ. කවුරු හරි කියනවා නම් අනු කියලා හරි, කවුරු හරි කියනවා නම් අනුසි කියලා කියන එක හරි. එතකොට අනුසි කියන එක තමයි ලකල් මහත්තයාට මේ ආවේ අංක 10යි. ලකල්ම කියන එක වඩා හොඳයි කියන එක තමයි මගේ අදහස. හොඳයි. හොඳයි. ඔව්. එතකොට තව මොකක් හරි එක සැරයකදී මට මොකක් හරි වැරදීමක් වුණා ඉස්සෙල්ලා තැනකදී ඔය දේශපාලන විග්‍රහයක් කරන්න ගිහිලා JVP සහ NPP කියන එක පසු අවස්ථාවක මම ඒක නිවැරදි කරා. එතෙන්දී JVP කියන එකේ ආවේ අංක 15ට. අංක 15ට මට මතක විදිහට NPP කියන එක ආවේ අංක 21ට. එතකොට මේ අංක 15 JVP කියන එකේ මට මතක විදිහට 8යි
10යි 14යි 15යි. එතකොට JP කෙනෙක් එන්නේ අංක 15ට. එතන මේ අංක 15 කියන අංකය තරම් සුදුසු අංකයක් නෑ. ගුප්ත විද්‍යාත්මක තලයක් නියෝජනය කරන්නේ නෑ. එතකොට ඒ අදහස් ඉෂ්ට කර ගැනීමට බාධා පවතිනවා. ඔය අංක 15 දී. හැබැයි මේ ඊටමත් දක්ෂ කතිකෙන් ඉන්නවා. ඉතින් ඇත්තනේ JP එකේ ඊටම දක්ෂ කතිකෙන් ඉන්නවා. ඒ වගේම කවුරුත් දන්නේ නැති මාර විදිහට කලාත්මක හැකියාවන් තියෙන පුද්ගලයෝ ඉන්නවා. ඒක ඇත්ත. කියන්නේ කලාත්මක රංගපෑම අති විශිෂ්ටයි. කැම්පස් එකේ ගත්තාම සහ ඒගොල්ලන්ගේ ස්ටේජ් ගැහිම පෙළපාලියාම ඉතින් මාර ආකර්ෂණීය මේකක් තියෙනවා. මේ මිනිස්සු උදව් ලබා දෙනවා. මේ කියන්නේ ඒ වගේ ලොකු කතන්දරයක් තියෙනවා. හැබැයි අවසානයේදී ඔය අංක 15 දී විනාශය කරා එනවා. එතකොට දැන් මම මේ පසු අවස්ථාවල කරන විග්‍රහ මේක මේ මුලින් කරන විග්‍රහ නෙමෙයි. එතකොට දැන් මම අංක 21ක් ගැන ඉස්සෙල්ලා කියවුණ අනුසිමිස් ගැන කියවෙද්දි. එතකොට NPP කියන එක ආවේ අංක 21ට. එතකොට NPP කියන එක අංක 21ට ආපුවාම අපි ක්ෂණයකින් NPP එක ආවේ නැහැ. එක පාටම ආවේ නැහැ. ඒ කියන්නේ ඔය NPP කියන එක ජාතික ජනබලවේගය කියන එක කලින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ලියාපදිංචි කරලා තිබුණ පක්ෂයක්. පසු අවස්ථාවක JP එකේ ඒගොල්ලන්ගේ ඇතුලේ විග්‍රහයක්ද කියන්න මන් දන්නේ නැහැ. එතකොට 2022 අර්බුදයත් එක්ක එතකොට NPP එකට කන්වර්ට් වෙලා එහෙම ඇවිල්ලා ජාතික ජනබලවේගය කියලා ඇවිල්ලා එතකොට ඇවිල්ලා අවසානයේ ඒ දීර්ඝ ගමනක් කියන්නේ ඒ කාලය තුල දීර්ඝ ගමනක්. ඔක එතකොට කියන්නේ අර්බුදේ 2022 අර්බුදයට එන්න කලින් තිබ්බා. එතකොට එතන අවබෝධ වුණා මං හිතන්නේ මේක මේ විදිහට බෑ මේ විදිහට එන්න ඕන කියලා. එතකොට ඒ දී අංක 21ට ආවන් පස්සේ එතකොට ඒ කියන්නේ අන්න එතන තිබ්බ අදිෂ්ඨානය. කැපවීම තිබුණා. ඒ කියන්නේ JP එක කොහොමත් ඒක තියෙනවානේ. එතකොට අදිෂ්ඨානෙ තිබ්බා, කැපවීම තිබ්බා. එතකොට crown of the magic. එතන එහෙනම් මේ මැජික් එකේ බලයෙන් ඒ කැපවීමත් එක්ක මිනිස්සුන්ගේ ගෞරවයක් ලැබමින් සාර්ථකත්වයකට එන්න විදිහට 2019 NPP එක දිනුවා. ඒක තමයි මගේ විග්‍රහය. LTT එකක් ගැනත් මම එක දවසක් කිව්වා. මට ඒක දැන් LTT එකේ ආව අංකය 16 වෙන්න ඇති මට හරියට මතක නැහැ. මේක එදා පොඩි වැරදීමක් වුණ හින්දා මම නැවත ඒක මතක් කිරීමක් කෙරුවේ. පොඩි සටහන් ටිකක් ලියාගත්තොත් මේ අංකවලට එන කතන්දර ටික තව විනාඩි 5ක් 10ක් තියෙනවා කියවනේ. මම ඕන්නම් ඒ අංක ටික කියන්නම් ලියා ගන්නවා නම් කවුරු හරි ඉංග්‍රීසි හෝඩියේ ලියා ගන්නකො යටින් ABCD EFGHI JKL MNO PQRS TU VWXYZ 26ම කියවුණාද මන්දා පොඩි කාලේ කියවුණාට පස්සේ අද මන්ද කිව්වේ එහෙම ලියාගත්තාම කවුරු හරි ලියා ගන්න මේක අපිට ඉදිරියට ප්‍රයෝජනවත් වෙනවා මේක ගෙනියන්න කිව්වොත් මේ කයිරෝගේ අංක විද්‍යාවේ අංක වලට දීලා තියෙන ඒවා ඒකේ ඒ නියෝජනය කරන අංක 1 දැන් ඉංග්‍රීසි හොඩිය යටින් ලියාගත්තා නම් ඉස්සරහින් කෙටි ඉරක් දාලා ලියාගන්න 1 B කියන්නේ 2 C කියන්නේ 3 D කියන්නේ 4 E කියන්නේ 5 F කියන්නේ 8 G කියන්නේ 3 H කියන්නේ 5 නැවත I කියන්නේ 1 J කියන්නේ 1 K කියන්නේ 2 L කියන්නේ 3 M කියන්නේ 4 N කියන්නේ 5 ඊටු ටික කියන්නේ ඉස්සෙල්ලා ලියාගද්දි වැරදුනා නම් හෝ මොකක් හරි හින්දා මම නැවත A ඉඳලා කියනවා A කියන්නේ 1 B කියන්නේ 2 C කියන්නේ 3 D කියන්නේ 4 E කියන්නේ 5 F කියන්නේ 8 G කියන්නේ 3 H කියන්නේ 5 I කියන්නේ 1 J කියන්නේ 1 K කියන්නේ 2 L කියන්නේ 3 M කියන්නේ 4 N කියන්නේ 5 ඔය ටික ලියාගත්තා නම් ඊළඟ ටික දැන් කියනවා O ඉඳලා O කියන්නේ 7 P කියන්නේ 8 Q කියන්නේ 1 R කියන්නේ 2 S කියන්නේ 3 T කියන්නේ 4
U V W ඔය අකුරු තුනටම එන්නේ 6. U කියන්නේ 6, V කියන්නේ 6, W කියන්නේ 6, X කියන්නේ 5, Y කියන්නේ 1, Z කියන්නේ 7. නැවත කියනවා O අකුරේ ඉඳලා O කියන්නේ 7, P කියන්නේ 8, Q කියන්නේ 1, R කියන්නේ 2, S කියන්නේ 3, T කියන්නේ 4, U කියන්නේ 6, V කියන්නේ 6, W කියන්නේ 6, X කියන්නේ 5, Y කියන්නේ 1, Z කියන්නේ 7. ඔන්න ඔය ටික සටහන් කරලා තියාගත්තොත් මතක තියාගත්තොත් තමුන්ගේ නමට එන අකුර තමුන්ගේ නමට එන අංකය හොයාගත්ත හැකි. තමුන්ගේ නමට එන අංකය හොයාගත්ත හැකි. අනුර කියද්දි 15 ආවා, අනුසි කියද්දි 21 ආවා. එතකොට එහෙමනම් අපි ඊට පස්සේ දැනගන්න ඕන මේ සංයුක්ත අංක. එන අංක 21 කියන්නේ මොකද්ද? අංක 15ට මොකද්ද කයිරෝ කියලා තියෙන්නේ? අංක 16ට මොනවද කියලා තියෙන්නේ? ඒ විදිහට අපි ඒක දැනගන්න ඕන. ඒ විදිහට දැනගන්න අපි පසු අවස්ථාවක තමයි සම්බන්ධ වෙන්නේ. ඒක අපි ඉදිරියේදී කතා කරමු. එතකොට දැන් ඔක මූලික ඊළඟ පාඩමකට මූලාරම්භයක් විදිහට තමයි මම ඔය අද අංක ටික දුන්නේ. එතකොට අපිට ඊළඟට ඕක තමයි මුලින්ම කියවෙන්න ඕන ටික. ඊට පස්සේ තමයි මේ අර 10 11 12 13 14 ටික යන්න ඕන. කවුරු නෝට් එකක් ලියනවා නම් ඔය ටික ඉස්සෙල්ලා ලියා ගන්න. ඊට පස්සේ 10 11 12 ටික ලියා ගමු. 10 11 12 ටික 13 වෙනකල් කිව්වා. එතකොට ඊළඟ දවසේ නම් අපිට 14 දක්වා කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් අය ඉන්නවා නම් නැවත මුලින් ඉඳලා 1 ඉඳන් 9 දක්වා කතා කරන්න පුළුවන්. මේ නම් වලට තියෙන අකුරු සහ නම් මේක අතිශය වැදගත්. ඒ කියන්නේ දැන් අපි අද ජෝතිෂයේදී විවිධාකාර නම් දානවනේ, ඝන බලලා දානවා, උපදිච්ච වෙලාව අනුව බලලා දානවා. ඊට පස්සේ අර හෙළ කවුද අපි හිටිය අරසෙන් අහුබුදු මහත්මයාගේ අංක විදිහට දානවා. ඒකත් බොහොම හොඳයි. මේ ඒ වගේ දාද්දි මම කියනවා ඒ ඔක්කොමත් බලලා මේකත් බලන්න. මොකද්ද මේ ගලාගෙන යන ෆ්ලෝ එකක් තියෙනවා අපේ නම් වල. අලුත් ළමයිට දරුවන්ට දාන නම් වල. මේ ෆ්ලෝ එක හරි වැදගත්. නිතරම කියවෙන නම මොකද්ද කියලා. ඒ කියන්නේ මේක නිතරම සිද්ධ වෙනවානේ. දැන් අද නම් දෙකක් දාද්දී ඉස්කෝලේ ගියාම ළමයෙකුට කතා කරන එක නමක් තියෙනවා. දැන් මගේ නම ලියවෙනවා අනුර ප්‍රියන්ත සේනානායක කියලා ලියවුණාට මිනිස්සු මට කතා කරන්නේ අනුර කියලානේ. එතකොට මට සිද්ධ වෙන්නේ ඒ අනුර කියන එක. එතකොට ඒ වගේම දැන් ලකල් බුලසිංහන මහත්මයාට දෙකම කියන්නේ නැහනේ. ඒක ලකල් කියලානේ කියන්නේ. එතකොට මේ වැඩි හරියක් කියවෙන නම තමයි. එතකොට අද කාලේ ළමයෙකුගේ නමක් ගත්තාම දෙකම කියන්න බෑ. ඒ දෙකම කියන එක මතක හිටින්නෙත් නැහැ. දිව උලුක් වෙනවා ඒ නම් කියවන්න ගියාම. මේ එතකොට ඒ තියෙන නම ජෝසානුකූලව තබන නම මේ අංක විද්‍යාවෙනුත් බලලා ගැළපෙන විදිහට නිතරම ෆ්ලෝ එකක් එන විදිහට දෙතර සිද්ධ වෙන්නේ කොයි විදිහට කියලා බලලා දාන්න කියන එක මම ඉල්ලීමක් වශයෙන් කරන්න කැමතියි. එතකොට මොකද්ද දැන් මොකද්ද නම් දෙකක් තිබුණා මට මේ ඊයේ පෙරේදා මේ පැත්ත එක්කෙනෙක් නම ගන්න ඕනෙත්ද මොකද්ද ඔන්නෝගේ කියලා කිව්වා. ඒතර මේ ඉස්කෝලේ යද්දි කියේ මේ ටීචර්ස් සහ යාළුවන්ට ඒ නම් දෙකම කියවන්න බෑ. එතකොට ඒක හරි බරපතල ගැටලුවක් වෙනවා. එතකොට ඒ ළමයට කියවන්න බෑ. එතකොට කියවන්න බැරි වුණාම මොකද වෙන්නේ? යාළුවම ඒකට ආශ්‍රිතව වෙන විකල්ප නම් දානවා. දැන් විකල්ප නම් දානවා කියන්නේ ඒකේ ආශ්‍රයම තියෙන මොකක් හරි කියවෙන නමක් දානවා නේ. එතකොට අර එහෙමයි තියෙන. එතකොට ඒ ළමයාගේ නම සිද්ධ වෙන්නේ ඒකට. දාපු නමට නෙමෙයි. එතකොට එයාගේ ඒක හොඳ වුණොත් ඒ ළමයි විසින් කියන නම් නිතර කියවෙන නම ඒක හොඳ වුණොත් අවුලක් නැහැ. ඒක නරක වුණොත් ඒක නරක විදියට සිද්ධ වුණොත් එළමෙන් නරක බලපානවා. නිකම් ඒක නිතර කියවෙද්දී මේ ඒක සිද්ධ වෙනවා කියලානේ. මම එක දවසකට අර උදාහරණයක් කිව්වා කොළඹ මොකද්ද සලාකා කියන එක දිවයිනේ තිබ්බ අතිශය ප්‍රසිද්ධ මේකක්නේ ටවුන් හෝල් වල. එතන ඉස්සරහ තිබ්බ බස් හෝල්ට් එක ඩයලොග් එකට මෙහා පැත්තෙන්. අනිත් පැත්තෙන් හරියටම සලාකයක ඉස්සරහා. එතකොට අර ඉස්සෙල්ලාම අර ලොකුවට ෆොටෝකොපි ගහන්න ප්ලෑන් අදින්න සහ රෙස්ටෝරන්ට් එක ඒ ඔක්කොම තිබුණානේ. එතකොට කාලාන්තරයක් තිස්සේ බස් කොන්දොස්තරලා කිව්වා මොකද සලාකා බහිනවා සලාකා බහිනවා කියලා. ඔක තොරතෝංච නැතුව දවසකට 108 වාරයක් නෙමෙයිනේ ලක්ෂ වාරයක් කියවෙනවා. ඒක සලාකා බහැලම ගියා.
එතකොට සලකා බැහැලම ගියා. පසු අවස්ථාවක සලාකා නම වෙනස් කරා සෙන්කඩ කියලා. සහ ඒක අයිතිය වෙනස් වීමද. නමුත් අර සලාකා තරම් සෙන්කඩ නැහැනේ. සලාකා තරම් සෙන්කඩ නැහැ. ඒක මායදෙන තමයි. ඉතින් ඒ වගේ ඒක එහෙම බැහැලා යන විදිහේ ඒවා ඒක අහම්බෙන් සිද්ධ වෙන දෙයක්. බස් කොන්දස්තරලා තමයි ඒකගේ බහිනවා කියලා. ඒ වගේ අර මිනිස්සුන්ට ඕනම දෙයක් කියද්දි ඒක සිද්ධ වෙනවා. ඒකින්න මේ ළමයෙකුගේ නමත් හැමතිස්සෙම අඬගහද්දී ඒක සිද්ධ වෙන හොඳ නමක් දාන්න ඕන. ඒක බලන්න ජෝසානුකූලව දාද්දි මේ අංක විද්‍යාවටත් අනුව ෆ්ලෝ එකක් තියෙනවද කොහොමද ඒක වෙන්නේ හොඳද කියන එක. එතකොට ඒ ළමයාගේ ජයග්‍රහණය අපිට මට්ටමින් අපේ මේවකින් කරගන්න පුළුවන්. එවනම් අදට මම දේශනේ නවත්තන්නම්. කවුරු හරි මම දන්නේ නැහැ කට්ටියම හරි මල්සි මහත්මියට හරි කියන්න මේ දේශන මාලාව ඉදිරියට ගෙන යනවද ඊළඟට මොකද්ද කරන්න ඕන? මේක මේ බොහොම කෙටි කියන්නේ බොහොම අමාරුවෙන් කෙටි කරලා ගත්තේ අදත් කිසිම සූදානම් වීමකින් තොරව කොටින්ම කියනවා නම් මම යමන කියලා වෙලා නිදාගෙන හිටියේ නැගිට්ටේ 6:45ට. ආතල්ට ඒ වගේ එහෙම තියෙනවා. ඉතින් අවුලක් නැහැ. අපි එහෙම ඉදිරියට කරගෙන යනවා නම් ඒක පොඩ්ඩක් මල්සි මහත්මියව දැනුවත් කරලා තියන්න මොනවද ඊළඟට කරන්න ඕනේ. එකේ ඉඳන් 9 දක්වා නැවත කරන්න ඕනද? ඒක කරමුද? එහෙම නැත්නම් මේ අංකවලට දීපු අංකත් එක්ක 10 ඉඳන් ඉතුරු ටික කරගෙන යමුද? සහ නම් සම්බන්ධ දේවල් ටික ගැටලුවක් නැහැ මට ඊළඟ සිකුරාදාත් කරන්න පුළුවන් වෙයි මං හිතන විදිහට කැලෙන්ඩරේ බැලුවොත් අද අපේ 11ත් කරන්න පුළුවන් බැරි කමක් නැහැ 11 නෙමෙයි 10 එහෙම මොකක් හරි කරමු එහෙමනම් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන් සමා වෙන සර් මේ මම අලුත් කෙනෙක්ගෙන් අහන්නේ මේ සමහර විට සැකේ පාඩම් වල පෙර ඒවදී කරන්නත් ඇති මේ අපි පර්සනල් නම්බර් එක ගන්නකොට සර් මේ රාත්‍රී 12න් මාරු වෙන දිනයටද ගන්නෙ නැත්නම් අනිත් උදේ 6ට මාරු වෙන දිනයටද ගන්න අපිට දීලා තියෙන දිනේ ගන්න ඒ කියන්නේ බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙන ඔව් බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙන දිනේ ගන්න එතකොට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔක ඒ කියන්නේ මම එහෙම කිව්වේ දැන් උතන ඕක ප්‍රශ්නයක් වෙන්නේ මේ ලංකාව වගේ ආශ්‍රිත රටවලනේ. ඔව් එතකොටනේ අහන්නේ මේ සූර්ය උදාවේ සිට සූර්ය අස්තය දක්වා එක දවසක් කියන එකනේ. ඒතකොට පසු අවස්ථාවකනේ ග්‍රීනිච් මධ්‍යයන රේඛාව ඇවිල්ලා එහෙම උනේ. ඒතකොට මම මේක බර්ත් සර්ටිෆිකේට් එකේ ඩේට් එක ගන්න කියලා කියන්නේ මේ හුඟක් වෙලාවට මේක මේ රටෙන් ආපු දෙයක් නොවන නිසා. ඒ කියන්නේ මේ කවිරෝගයේ අංක විද්‍යාව මේ රටෙන් නෙමෙයි විහුණේ කියන පදනම ඉඳන් තමයි මම එහෙම කිව්වේ. ඒ කියන්නේ එතන අංක විද්‍යාත්මක බලපෑමත් එක්ක. ඒක තව එකක් මට කියන්න ඕන මේ මම පොඩ්ඩක් අකමැති වෙනවා හැම අවස්ථාවකම මේ ඔය මල්සි මහත්මිය කතා කරපුවාම ඒ කියන්නේ මම පොඩ්ඩක් පැටලෝ ගනීදෝ කියලා. මගේ හිතේ සැකේ තියෙනවා හැමතිස්සෙම බහුතරයක් අද රන් වෙන්නේ පයිතකර සංක්‍රමණයත් එක්ක. ඒක පොඩි වෙයි ඩවුට්ස් දැන් තියෙනවා. ඒක පටලවා ගන්න එපා කියන එක නැවත වතාවක් ඉල්ලීමක් විදිහට කරනවා. මේ එතකොට ඒ විදිහට. ඒ කියන්නේ මේ මම දකින විදිහට දැන් ඒක වැරදි නෑ. ඒක බේස් එක. ඒක හරි. දැන් මම සාමාන්‍ය පුද්ගලයෙකුගේ අතක් බලන්න ගියත් මම ඒක මේ අත විතරක් නෙවෙයි බලන්නේ. එහෙම එකක් තියෙනවා. එතකොට මම ඔය වයස ගණනය කිරීමේදී සහ ඒ පුද්ගලයාට මේ වයස සීමාවෙදී මෙසේ වෙනවයි මේ හරියටම මෙතනයි 32යි මාස 4න් මෙහෙම වෙනවයි කියන එක මම කියන්නේ ඇත්තටම මේක තමයි සූක්ෂම එකපාරින් කියලා දෙන්න බෑ. මේ මගේ හිත යටින් දිවෙන අංක විද්‍යාත්මක ප්‍රවේශයත් එක තමයි ඒ කටයුතු කරන්නේ. එතකොට මගේ ප්‍රායෝගික මුණ ගැසීම් එක්ක ජනතාවත් එක්ක මම දන්නවා මේ කෛරෝගේ අංක විද්‍යාව අතිශය සූක්ෂමයි අතිශය ප්‍රයෝජනවත් ලබා ගන්න පුළුවන් කියන එක. රේඛාවක වයස ගණනය කිරීමේදී සහ ඒ පුද්ගලයාගේ ජීවිතයේ ඔක ලොකු විග්‍රහයක් මගේ හිතේ යටින් දිවෙනවා. ඒක ඒ මතු පිටින් බලන රේඛාවට වඩා ඒ යටින් යන අංක විද්‍යාවයි රේඛාවට සම්බන්ධ වෙන එකයි පුද්ගලයාගේ බලපෑමයි ඒ රේඛාවේ වයස එක්ක
ඔය අංක සියල්ල මම යටිහිතේ ඉවරකත් එක තමයි මතු පිටින් කියවෙන්නේ. ඒකට මම දන්නා පෞද්ගලිකවම මේ අංක විද්‍යාව අතිශය සූක්ෂම කාරණා ගොඩක් තියෙනවා කියන එක. එතකොට තව එකක් මට කියන්න ඕනේ මම දන්නේ නැහැ මෙතන ඉන්නවද කියලා. මම ඒක දන්නේ නැහැ මේ මහත්මයා මම හිතන්නේ එදා ගම්පහ වැඩසටහනට ආව අංක විද්‍යාව විතරක් කරන කවුරු හරි මහත්මයෙක් අපේ සේවාදායකයෙක්. මගේ පරණ යාළුවෙක් ඇවිල්ලා හිටියා කාන්තාවක් ගණේමුල්ල ප්‍රදේශයේ ඉඳලා. එයාට මාව මුණ ගැහෙන්නත් බැරුව ගියා. ඔය අනුසිමිස් මුණ ගැහෙන්න හිටියා. එයාවත් මුණ ගැහෙන්න බැරුව ගියා. සෙන ගොඩක් ඉන්න මට ප්‍රසවාසයක් ගියා. අංක විද්‍යාව කරන මහත්මයෙක් හිටියා කියලා ලෙක්චර් කෙනෙක් හරි කවුරු හරි මේ එයා ඒක මට මුලින් කිව්වේ නෑ. එයා මට එදා රෑ හෝ ඊළඟ දවසේ රෑ කතා කරලා එයාගේ විස්තර ටික ඇහුවා. පොඩ්ඩක් එයා අසරණ වෙලා ඉන්න මේ අවස්ථාවේ. එතකොට මම ෆෝන් එකෙන් උත්තර දුන්නාම තමයි එයා කිව්වේ අංක විද්‍යාව බලන කෙනෙක් මෙහෙම හිටියා. එයා ඒ කිව්ව ඒවයි මං කිව්ව ඒවයි හරිම ඇත්ත හරිම සමානයි කියලා. කවුද දන්නේ මේ මහත්මයා? මට එයා මුණ ගැහුනේ නැහැ මං හිතන්නේ. එතනත් එයා තනිකරම කියලා තිබුණේ අංක විද්‍යාවෙන්ම පමණයි. එතකොට ඒ කාන්තාව කිව්වා ඒක අතිශය නිවැරදි කියලා. එයාට දැනගන්න ඕමලා වෙලා තිබුණා. එයා ව්‍යාපාරයක් කරන්න අදහසක් කියනවා. එයාට ගැළපෙන ව්‍යාපාරය මොකක්ද කියලා. එයා කේන්දර මොකුත් නැහැ උපන්දිනේ විතරයි දුන්නේ. එදා මම රෑ කිව්වා අපරාධය එදා එන්න තිබ්බනේ කිව්වහම කිව්වා මම ආවා. මේ මගේ වයිෆ් කන්න බොන්නත් දුන්නා කියලා කිව්වා. නමුත් මාව මුණ ගැහෙන්න බැරුව ගියා කියලා කිව්වා. ඊට පස්සේ මම විස්තරය ටික කිව්වට පස්සේ තමයි එයා කිව්වේ මෙන්නම තව මහත්මෙක් හිටියා. එයා කිව්වා ඒ කාරණාත් ඇත්ත. එතකොට එයාගේ සුසු ව්‍යාපාරය කරගන්න. එයා කේන්දරේ බැලුවේ නැති වුණාට අත බැලුවේ නැති වුණාට මේ මහත්මයා කියලා තිබුණා එදා එයාට සුසු ව්‍යාපාරය මේකයි කියලා. මමත් ඒක ඊළඟ දවසේ රෑ කියලා තිබුණා. ඉතින් මේවා අපිට හරි වැදගත්. අන්ත මහත්තයා මම නවරත්න තමයි. අන්ත මහත්තයා මම නවරත්න මම තමයි වැඩේ කරේ දා. එහෙමද? ඔව් ඔව්. හරි. ඔබතුමා මේ පයිතගරස් අංක විද්‍යාවද කරන්නේ? පයිතගරස් එකයි ජෝඩියන් එකයි දෙකම මම ඇත්තටම ස්ටඩි කරනවා. ඒතර පයිතගරස් එකෙන් තමයි කීවේ. ඔබතුමායි ගම් ප්‍රදේශේ කොහෙද? මම කිරිල්ලවල. කවුරු හරි මේක ගැන උනන්දුවක් දක්වන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒත් මම කියන්න කැමතියි මේවා සම්බන්ධ පොත්පත් අඩුයි සිංහලෙන් ගහපු. මම පොතක් දැක්කා මරදාන ආනන්දගාව තියෙන පොඩි පොත් කඩේක තිබුණා ප්‍රදීප් කුමාර බාලසූරිය කියන පුද්ගලයා ගහපු පොතක් අංක විද්‍යාව සම්බන්ධ. ඒකේ ගොඩාක් විස්තර තියෙනවා. මට ඇත්තටම කියන්න කනගාටුයි. මේ මට අද දක්වා ඒ පොත කියවන්න බැරුව ගියා. මම ඒ මරදානේ මේ ඒ ගන්න අවස්ථාවේ එතන පොඩ්ඩක් විනාඩි 10ක් විතර කියවලා තමයි මම ඒක ගත්තේ. ප්‍රදීප් කුමාර බාලසූරිය කියන එක්කෙනා මතක ඇති ඉස්සර ඔය කුමරි යුවති කියන පත්තර තිබුණා. කාන්තා පත්තරවල ඒවට සහ ධනාත්මක චින්තනය සම්බන්ධව හිටපු එඩිටර් කෙනෙක් ප්‍රදීප් කුමාර බාලසූරිය කියන්නේ. අවාසනාවකට මම දන්නේ නැහැ. මම මේ දා ගම්පහ වැඩසටහනදී තමයි දැනගත්තේ ඒ ප්‍රදීප් කුමාර බාලසූරිය ජීවතුන් අතර දැන් නැහැ කියන එක. පොතකට සෑ නැති වෙලා කනගාටුයි. ඒ පොත බලපුවාම පේරෙනවා ඒක ලොකු ස්ටඩි එකක් කරලා පොතක් කියන. කියන්නේ එක අංක විද්‍යාවක් නෙමෙයි. විශාල වශයෙන් එයා ඒක ගොඩක් හොඳට විග්‍රහ කරලා තිබුණා. මම කියන්නේ මම පොත මිලදී ගන්න අවස්ථාවේදී එතන වාඩි වෙලා බැලුවින්ද පොත මිලදී අරගෙනත් දැන් මම ගිය අවුරුදු සැප්තැම්බර් වල ගත්තේ. අද දක්වා ඒක කියවන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. ඒ වගේ කවුරු හරි ඉන්නවා නම් මම හිතන්නේ පහන් ප්‍රකාශන වෙන්න ඕන. මරදාන ආනන්දේ ගාව තිබුණේ කඩේ මේ ඔය කට්ටිය උනන්දුවක් දක්වන අය ඉන්නවනම් මිලදී අරගෙන බලන්න. තමුන්ගේ අධ්‍යයන කටයුතු වලට හරි වටිනවා ඒ වගේ පොත්පත්. මොකද සිංහල පොත්පත් නැහැ අඩුයි. ඉංග්‍රීසි පොත්පත් තමයි තියෙන්නේ. ඒකත් මේ අවස්ථාවේදී ඉවේ කට්ටියට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා. හරි නේද? ප්‍රදීප් කුමාර බාලසූරිය මහත්තයාත් මේ ගම්පහ තමයි මේ අඬු මහත්තයා. ඔරුතොට පාරේ නේද? ඔව් ඔරුතොට ඔරුතොට පාරේ නේද? සාන්ත කුමාර විතාන චන්දි කොටිකාර ඒ පැත්තේ නේද? ඔව් ඔව් මහත්තයා ඔව්. ඔව්. දැන් නෑ. මම දැනගත්තේ එදා තමයි නැතිලා කියලා. අර මහත්මයා ආදාත අපි අපේ මේ IJA group එක කියලා කිව්වොත් අපේ අංක වෙන්නේ 29. ඒක ගැන පොඩ්ඩක් මොකක් හරි කියන්න පුළුවන්ද? අංක 29. ඔව්. එකතු කරොත් නෑ 11 වැටෙන්නේ.
ඒක ගැන නැට නොකියමුද? අපි එන වෙන වෙලාවක ඒක ගැන මේ කතා කරමු. ඔක මම එක් අවස්ථාවක කිව්වා මේ අපේ අංශමිස්ටත් අපි පොඩ්ඩක් නම වෙනස් කරන්න පොඩි උත්සාහයක් ගමුද කියලා. ඒකින්ද අපි ඒක දැනට නොකියමු. පසු අවස්ථාවක බලමු අපි. අංක විද්‍යාව ගොඩක් එක්ක සම්බන්ධ කරලා බලමු. ඒක අපේ ටිකක් සංවේදී නමක් එක්ක මාතෘකාවක් වෙනවනේ නේද? හරි මහත්තයා. හරි හරි. තව මොන හරි තියනවද? ඉවර කරමුද? සර් එතකොට ඔය IA කියන එක ප්‍රශ්නයක් නම් අපිට දැන් ඔය අන්තිමට ඇසෝසියේෂන් කියන වචනේ ඒකේ ඉන්නේ. අපිට ඒක පොඩ්ඩක් එහාට මෙහාට කරන්න හැකියාව තියෙනවා. ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොලොජිකල් ඇසෝසියේෂන් කියන වචනේ නැතුව වෙන එකක් අරගන්න හැකියාව තියෙනවා හැබැයි. ඔව් ඒක තමයි. ඒක දැන් මෙහෙමනේ දැන් ඒක අපේ හිතුමනාපෙට කරන්න බෑනේ. අනුසිමිස් එක්ක කතා කරන්න ඕනේ. කතා කරන්න ඕනේ. ඔව් ඒක ඇත්ත. මොකද අපි දැන් YouTube බනම්මන ඔක්කොම හදලා තියෙන්නේ ඒට අනුකූලවනේ. ඔව් එතකොට ඒක මට හිතෙනවා ඒක පොඩ්ඩක් වෙනස් කරොත් හොඳයි කියලා. නමුත් ඒක බලමු. ඒක බලමු කියන්නේ ඒක දැන් මෙහෙමනේ. ඒක මගේ නමට එන විදිහට වඩා එතන අනුසිමිස්ගේ නමට එන විදිහට නේද ඒක හැදෙන්න ඕන. ඒක එකක්. අනිත් එක අනිත් පොදු මහ ජනතාවට සේවයක් කිරීම උදෙසා එන එකක් වෙන්න ඕන. එහෙම ගොඩක් කතන්දර තියෙනවා. අපි ඒක බලමු. ඊට පස්සේ නැත්තම් ඔකත් අර නැකත් දෙකේ කතන්දරේ වගේ වෙනවා ඊට පස්සේ. සිංහල අවුරුදු වල නැකත් දෙකේ කතන්දරේ වගේ වෙනවා ඊට පස්සේ දැන් දන්නේ නැති මිනිස්සු කියනවානේ දැන් බහුතරයක් මට කිව්වා මේ ඉස්සර ආණ්ඩුවට මහින්ද රාජපක්ෂට ඕන විදිය නැකත් ඇදුවා දැන් එහෙම හදන්නේ නැහැ කියලා. ඉතින් ඒක ඇත්ත නැත්ත කතන්දරේ වෙන එකක්. නමුත් අර පිටට ගියාම මිනිස්සු කියන්නේ වෙන කතන්දරයක්. මොකද අවබෝධයෙන් තොර මිනිස්සු මේ ඔන්නෝම කතන්දර ටිකක් තියෙනවා. ඒකයි මම කිව්වේ. අපි මේ ෆීල්ඩ් එකේ ඉද්දි ටිකක් අර ටිකක් අවධානයෙන් සිටිය යුතුයි. කියන්නේ අපිට වරදින්නේ දැන් සමහර අය ඉන්නවා මේක ස්ටඩි කරන්නම ඉන්නවා. මේක ඇත්ත මොකද්ද කියලා දැනගන්න. සමහර මිනිස්සු අපි රටේ ඉන්නවා අපි මොකද්ද වරද්දන්නේ කියලා හොයන්න. ඒවත් ඉන්නවා. ඒකට ඕන මිනිස්සෙක්ගේ වැරදින් වෙන්න පුළුවන් නේ. ලකල් මහත්තයා වෙන්න පුළුවන්, මගෙන් වෙන්න පුළුවන්, අනුසිමිස්කින් වෙන්න පුළුවන්, ඕන කෙනෙකුට වැරදි වෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. ඒතකොට මේ සුළු දෙයක් අල්ලගෙන මිනිස්සු අපිට ගහන්න පුළුවන් නේද? ඔව් ඒකත්. ඒකින්ද අපි 99ක් හරියට බලාපොරොත්තු කියලා එකක් වැරදුනොත් ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඔව් ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් එහෙම අත්දැකීම් තියෙනවා. ඉතින් ඔව් අර මට මතකයි මේ අනුසිමිස්කේ නෙමෙයි මං හිතන්නේ සුබසෙත පත්තරෙන් මං ගිය වැඩසටහනක් තිබුණා මාළඹේ. එතනින් එක මිනිස්සෙක් මගෙන් කීප වතාවක්ම උත්සාහ කරුවා යමක් දැනගන්න. මං කිව්වා මට මේක ඉවරලා පස්සේ අන්තිමට එන්න කියලා 3ට විතර. එයා මොකද එයා ආතනේ වැඩ කරන කෙනෙක්. නමුත් ආවේ නෑ. එයාට උවමනා වුණාද එයා වටේටම කියන නැවත වතාවක් මං ගාවට ආවා මේ අහන්න. ආපුවාම ඉතින් ඒ කියන්නේ එතන තියෙන සීමාවත් එක්ක පෞද්ගලික දේවල් කතා කරන්න බෑ. ඔව් මිනිස්සුන්ට ඇහෙනවනේ. එහෙමයි. ඒ කියන්නේ අංක විද්‍යාව විතරක් නෙමෙයි කියලා. ඔව් ඇත්ත. අංක විද්‍යාව විතර නෙමෙයි ඊට පස්සේ බොරුනේ කිව්වහම ඉතින් මට ටිකක් තරහ ගියා. ඊට පස්සේ මේ ඇත්ත අමුයෙන්ම මං ඊට පස්සේ කිව්වා. ඇත්ත අමුයෙන්ම කිව්වා කියන්නේ ඒක සමලිංගික පුද්ගලයෙක් තවත් ඒ පිරිමි ළමෙක් තියන් ඉන්න කතන්දරයක්. ඊට පස්සේ ස්තුති කියලා ගියා ඊට පස්සේ. ඒ මුලින් කියන්න බෑ කිව්වහම ඒ කිව්වේ යමක් හින්දා කියන එක සමහර දැන් ගම්පහදී අවබෝධ කරගත්ත කට්ටිය. මම කිව්වා මේක මෙහෙමයි පොඩ්ඩක් ඊට පස්සේ එතන හිටිය පුද්ගලයෙක්ම ඒගොල්ලන්ව නැගිටලා පොඩ්ඩක් එහා පුටු වලින් වාඩි කෙරෙව්වා. එහෙමත් තිබුණා. එතකොට ඒ ස්වේච්ඡාවෙන්ම. මොකද අපි කියන්න ගියාම අපි එතකොට අපිත් අපහසුතාවයටපත් වෙනවා. මොකද අපි වෙන වචන හොයන්න වෙනවා. ඒ කියන්නේ කෙලින්ම කියන්නේ නැතුව ව්‍යංගාර්ථයෙන් වචන හොයන්න යනවා. එතකොට අපි ඒක සමහරට යාට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ එහෙම ගැටලු තියෙනවා. ඉතින් හරීම සමහරලාට අපිව ටෙස්ට් කරන්න ආපු කෙනෙකුට මම එහෙම කිව්වොත් එයා කෙලින්ම කියනවා අපි බොරු කිව්වේ කියලා. එහෙම දේවල් තියෙනවා. හැබැයි ගම්පහදී නම් එහෙම එකක්වත් උනේ නැහැ. ඔව්. අනිත් එක මේ අංක විද්‍යාව සර් විතර නෙමෙයි පලාපල කියද්දි ඉතින්
පෞද්ගලික දේවල් අපි කතා කරනවා සමහර අය විවාහය ගැන දේවල් කතා කරනවා. අතන එහා පැත්තේ පොලින් ඊළඟ සැරේ අපි අර පොඩි කැප් එකක් තියාගන්න ඕනේ මේ පලාපල කතනය කරද්දී කොනකට ගියා නම් එතකොට එක්කෙනා වෙන වෙනම ගෙන්නන්න පුළුවන්. නැත්තම් අර අනිත් අය කියන එක පැහැදිලිවම ඇහෙනවා. ඉතින් ඒක නවත්තන්න විදියක් නැහැ. ඒලා ගොඩක් කිට්ටුවේ ඉන්න නිසා. ඔව් මොකද අපිත් ඊට පස්සේ කියන්න ගියාම අපේට ඕන එකත් වැඩි වෙනවලු ඊට පස්සේ. දැන් මෙතන අපි යම් මාතෘකාවක් කතා කරගෙන යද්දී අර මුලින් හෙමින් කිව්වට කතාව මැද්දට යද්දී අපේට ඕන එකත් වැඩි වෙනවා. එතකොට අර මිනිස්සුන්ට හොඳට ඇහෙනවා ඒක. ඒක තමයි. එතකොට මම ඒක එච්චර කැමති නැහැ. මම එදත් හිටියේ මේ ඕගනයිසින් කරන විතරයි මම වාඩි වෙන්නේ නැහැ කියලා පතනක හිටියේ. නමුත් මම හිතන්නේ සචිත්ද කොහෙද තමයි මට තැනක් සෙට් කරලා ඔක්කොම කරලා මගේ අතින් මැදන් ගිහලා එතන වාඩි කරගියේ. එතකොට ඉතින් නොකිය බැරි වුණා. ඒකයි. හරි එහෙනම් අපි දවස් බොහොම පිං ඔබතුමාට අද මේ අපිත් එක්ක සහභාගීලා අපි දැන් නොදන්නම පැත්තේ අපි දැන් සාමාන්‍යයෙන් ඔය 1 ඉඳන් 9ටනේ අපි ඉලක්කම් සම්බන්ධයෙන් දන්නේ අංක විද්‍යාව සම්බන්ධයෙන් 10න් එහාට යන ඒවා කියන්නේ ඔක දිගටම යනවා කියන්නේ යනවාද ඔක සාමාන්‍යයෙන් අංක 50 ගානක් වෙනකල් වගේ යනවා. ඉතින් ඒ වගේ එකක් සම්බන්ධයෙන් අපි දැනුවත් වීම මේ කරාට ඔබතුමාට බොහොම පිං. මම හිතන්නේ ඊළඟ සතියේදී අපි මාල්චි මාත්‍යත් එක්ක කතා කරමු. ඊළඟ සතියේදී මේක නිකන් එක දිගට ගියා නම් මම හිතන්නේ පහසුයි වෙනවා මේ අංක 1 2 3 වගේ කියලා අපිට කොටස් 1 2 3 කියලා part 1 2 කියලා දාන්න පුළුවන් නේ YouTube channel එකට. ඔව් ඒක තමයි මම දැන් අර මුලින් හිටිය කට්ටිය දැන් නැහැනේ. දැන් වෙනම කට්ටියක් ඉන්නේ. එතකොට දැන් හුඟක් කල් එකත් කරලා එතකොට මේකම ළඟ කොටස් 2ක් 3ක් වගේ ගියොත් හොඳයි කියලා මටත් හිතුණා. හිතුණා. ඒතර එන කට්ටියක් දිගටම සහභාගී වෙයි. මොකද අර කලින් වැඩසටහන සම්බන්ධයක් තියෙන නිසා. ඉතින් කොහොම හරි ඔබතුමාට කොහොම පිං මේ අපි වෙනුවෙන් අද ඇවිල්ලා සහභාගී වෙලා මේ කටයුත්තේ දේශනාව ඉදිරිපත් කරාට ඉතින් ඊළඟ සතියේ දවසක ලබන සතියේ දවසක මේ වගේ දේශනකින් අපි ඔබතුමාව හම්බෙන්න කැමතියි. එහෙනම් ඔබතුමා අතුළු සහභාගී වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා කියන්න කැමතියි මේ දේශනාව ඉවර කරන්න කලින්. ඔව් අතවත් හා හරවත් දේශනයක් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් තෙරුවන් සරණයි අනුර මහත්මයා. බලාපොරොත්තු වෙනවා ඉදිරි කොටස. ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි.